ඇත්තටම මගේ ජීවිතේ මම හිතන්නේ නොමැරුණු අවස්ථා කීපයක් තියෙනවා. එහි ප්‍රථම අවස්ථාව අතුල කියන ඇතා මම හිතන්නේ ගංගාරාමයේ අවසානයේ හිටියේ. ඒ අතුල ඇතාගේ ඔළුව දත් දෙක ඇතුළට මගේ ඔළුව දාලා තද කළා. වාහනයකට ගිහිල්ලා මාව හිර වුණා. නමුත් අබමල් රේණුවක්වටවත් මාව හීරුණේවත් නැහැ. ඊටත් අමතරව අලි ඇතුන්ගෙන් ගුටි කාලක් තියෙනවා. ඇතාට හෝ කිව්වහම නවතින්නයි 10 කිව්වහම යන්නයි. ඒ ගොඩ වෙන අවස්ථාවේදී ඒ ඇතා මෙහෙම අත උඩදී දතින් ගහලා බිම දාලා තමයි ඇත්ගොව්වෙක් මැරුවේ. ඉතින් ඒ මුල් අවදියේ මට අලියෙක් අරන් දෙන්න අපේ පියා පොඩ්ඩක් මැලි වුණා. මොකද අලි ඇතුන්ට ආදරේ නිසා අලි අස්සේ යන ප්‍රමාණය වැඩි. පාසල් යනවලත් වැඩිය නිවාඩු කාලේ අලි පස්සේ යනවා. ඇත්තටම අලියෙක් හෝ ඇතෙක් මද කිපෙන්න මාසයකට පෙර සහ මද කිපිලා මාසයක් යනකම් මේ අලි ඇතුන්ගේ හෝමෝන වල ක්‍රියාකාරකම් තියෙනවා. සමහර සත්තු ඉන්නවා ඇත් ගොව්වටත් හොඳ නැහැ මිනිසුන්ටත් හොඳ නැහැ. අන්න ඒ කොට්ටාසය පිළිබඳව අපි පෙරහැරක අවධානම වැඩියෙන් යොමු කරන්න. ඔන්න අද ඒ වගේ සත්තු නැහැ. ඒ අතරින් අද ඉතුරු වෙලා ඉන්නේ ලොකු ඇත්තුන්ගෙන් අද වාසනා හස්තියත් ඉන්දිරාජා කියන හස්තියත් අනෙක් ඔක්කොම හස්තීන් ඊට වඩා වයස් මට්ටමින් අඩු වයස අවුරුදු 30 44 ඇත්තටම කරඬුවක් වඩම්මන්න ඇතෙක් පරිණිත වෙන්න නම් ආවනේ අවුරුදු 35ක්වත් ගත වෙන්න ඕනි. නැදුම්ගමේ රාජා හස්තියා සුවිශේෂීම හස්තියෙක් බවට පත් වෙන්නේ ගම්පහ වැලිවේරිය සිට ඔහු පාගමනින් තමයි නුවරට ආවේ. හැබැයි නුවරට ඔබතුමා පත් වෙන්නට කලින් නැදුම්ගමේ රාජා ආවේ නැහැ. ඒක අපි පිළිගත යුතු කාරණාවක්. නමුත් ඔබතුමා පත් වීමත් එක්ක නැදුම්ගමේ රාජා වර්තමානයේ වෙන විටත් වර්තමානයේ මිය යන තාක්කල් ඔහු පෙරහැර සඳහා සහභාගී වුණා. මම දියවඩ නිලමෙව්වයින් පස්සේ මට තෑග්ගක් හැටියට මට උදව්වක් හැටියට නැදුම්ගමේ ඇතා නුවර පෙරහැරට එවනවා. අවසාන වශයෙන් අලි 113 දෙනෙක් පෙරහැරේ ගිය එකම පෙරහැර 2005 දී. ඉතින් විශාල අලි ඇතුම් ප්‍රමාණයක් ආවා. ඒ වගේම නැදුම්ගමේ ඇතා පෙරහැර කරඬුව වඩම්මන්න අපි යොදාගත්තා. අතා මුල් අවස්ථාවේදී අපි රන්සිවිගේ බදින තැනට එන්න එක කැමති වුණේ නැහැ. ඇතාට ඉඩ කඩ මදි එතන. එහෙම නැත්නම් ඔබ වහන්සේලා වගේ අලි ඇතුන්ට උනන්දුවක් දක්වන ඊටාම සුළුතරයක් වූ සමාජ මාධ්‍ය හසුරවන පුද්ගලයන්. ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීප ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂක ඔබට. ඉතින් අදත් මගේ සූදානම අලුත් වැඩසටහනක් ඔබ වෙනුවෙන් පටිගත කරන්නට. ඉතින් අද මා සමග මේ කතා බහ සඳහා බොහොම ගෞරවයෙන් යුතුව මා මතක් කරන්නට යෙදුනේ ශ්‍රී ලාංකික ජනතාවගේ මුදුන් මල්කඩ හා සමානව හැමදෙනෙක්ම බොහොමත්ම ගරු බුහුමන් දක්වන ඉතාමත්ම වටිනා ස්ථානයක් තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ වාමශ්‍රී දාංශා ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබෙන ශ්‍රී දළදා මාලිගාව. ඉතින් ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සිට මේ වැඩසටහන සමග මා මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට යෙදුනේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරනු ලබන ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමන් සමග ඔබතුමා බොහොම ගෞරවයෙන් දරුවන් සරණයි කියලා පිළිගන්නවා. අවසරයි දරුවන් සරණයි. ඉතින් දියවඩන නිලමේතුමන්ටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වසර 10 සඳහා ඔබතුමා නැවත වතාවක් අභිනව දියවඩන නිලමේ ධූරය සඳහා පත්වීම ලබනවා. මා හිතන්නේ ඒ පත්වීම ලැබුවට පසුව සිද්ධ කරන පළමු සම්මුඛ සාකච්ඡාව විය හැකිය මේ සාකච්ඡාව කියන බලාපොරොත්තුව තමයි මගේ සිත තුළ තිබෙන්නේ. එහෙමයි. ඒ බලාපොරොත්තුවත් එක්ක නිලමතුමනි මම කැමතියි දැනගන්න මුලින්ම අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ හීලෑ අලියතුන් පිළිබඳව සහ මේ හීලෑ අලියතුන් සංස්කෘතියට වෙලා තියෙන වර්තමානයේ වෙන විට වෙලා තියෙන විනාශය සහ මේට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ කියන එක පිළිබඳව කතා කරන්නට තමයි සූදානම් වන්නේ. මම කැමතියි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න මේ හීලෑ අලියත්තු අපිට වටින්නේ ඇයි නිලමෙතුමනි? ඒ වගේම හීලෑ අලියත්තු කියන්නේ මොන වගේ පිරිසක්ද කියන එක මම කැමතියි මුලින්ම දැනගන්න. විශේෂයෙන් අපේ ආන්දරේ මම හිතන්නේ හීලෑ අලියා හීලා ඇතා කියන සත්වයා විශේෂයෙන් ලාංකිකයන් හැටියට මේ වන විටත් ඉතිහාසයේත්
සංස්කෘතියට බැඳුණු සත්වයෙක්සේ සලකන්න පුළුවන්. ඒ වගේම බුද්ධ කාලය දිහා බැලුවත් එදා බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය දිහා බැලුවාමත් කීල අලියා ඇතා සම්බන්ධ වූ බව අපිට හොඳින් පිළිබිඹු වෙනවා. නාලාගිරි දමනය ගැන කතා කළොත් රාපෙව්ව නම් කීල සතෙක්ට තමයි රාපවන්න පුළුවන්. ඒ නිසා මේ නාලා බුද්ධ කාලය දිහා බැලුවත් ඒ වගේම රාජාවලිය දිහා බැලුවත් ලාංකීය ඉතිහාසය දිහා බැලුවත් ප්‍රාග් ඓතිහාසික යුගය දිහා බැලුවත් මේ හීල අලියා ඇතා පිළිබඳව නොයෙකුත් සාධක සහ දත්ත සහ ඓතිහාසික කරුණු රාශියක් තියෙනවා. අපේ රාජාවලිය දිහා බැලුවොත් චතුරාංග සේනාවේ ඉදිරියෙන්ම ගමන් කළේ ඇත් බල සේනාව. ඒ වගේම රජ්ජුරුවන්ගේ සෑම රජෙක්ටම මගුල් ඇතෙක් හිටියා. ඒ වගේම ඒ පාලනය කියන්නේ කුරුවේ නමින් වෙනම කාර්යාංශයක්. ඒ වගේම වෙද පොතක් පත කුරුවේ අලි ඇතුන්ට සම්බන්ධ වෙද පොත් පැවතුණා. ඒ වගේම හස්ති වෙද ශාස්ත්‍රයක් පැවතුණා. මේ විදිහට බලද්දී අපේ ඉතිහාසය තුළ මේ හීල අලියට ඇතාට හිමි වෙලා තිබ්බේ සුවිශේෂී ස්ථාන. අද වර්තමානයේ දිහා ගැන කතා කරද්දිත් ඒ වගේම දළදා පෙරහැර ගැන කතා කරද්දිත් පෙරහැර සංස්කෘතිය දිහා බලද්දිත් මේ හීල ඇතුන් එහෙම නැත්නම් හීල අලින් නැතුවම බැරි සත්ව කොට්ටාසයක් බවට මේ අපේ සංස්කෘතිය දිහා බලද්දී අපිට මනාව පිළිබඳ අද වර්තමානයේ පෙරහැරක සාර්ථකත්වය උරගා බලන මිනුම් දණ්ඩක්. එහෙම නැත්නම් පෙරහැරේ ඇත්තු කී දෙනෙක් ගියාද අලි කී දෙනෙක් ගියාද කියන එක අද පෙරහැරක සාර්ථකත්වය බලන එහෙම නැත්නම් තෝරන මැනුම් ඒකකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒ නමුත් අද එහි වර්තමානයේ දිහා බලද්දී හීලා අලි ඇතුන් 94 දෙනෙක්ට ලංකාවේ සීමා වෙලා තියෙනවා. මීට අවුරුදු 20කට එහාදී විශේෂයෙන් අපි අතර හීලා අලි ඇතු 225කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඉතින් අද වර්තමානය වෙන විට අපේ මේ පෙරහැරට අවශ්‍ය අලි ඇතුන් සපයා ගැනීම ඕනෑම සිද්ධාස්ථානයක විහාරාධිපති නායක හාමුදුරුවන්ට වෙන්න පුළුවන්. බස් නායක නිලමේවරයාට වෙන්න පුළුවන්. වාරකාරවරයාට වෙන්න පුළුවන්. සොයා ගැනීම එහෙම නැත්නම් පෙරහැරට සහභාගී කරවීම ඉතා අමාරු කටයුත්තක්. ඔබ පෙරහැරේ අලි ඇතු ගන්නට ඔබ පෙරහැරේ අලි ඇතු යනවා දැක්කට අද මේ ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි අපේ හාමුදුරනේ මේ අලි ඇතුන් සහභාගී කරනවා කියන එක. ඒකට හේතු කාරණා රාශියක් තියෙනවා. අලි ඇතුන්ගේ අඩුව, ඇත් ගොව්වන්ගේ අඩුව, ඒවා එහෙම නැත්නම් කාලීනව ඒ පෙරහැර පවත්වන කාල සීමාව තුළ අපි දන්නවා පිරිමි සත්තු මද කිපෙනවා ඔබ දන්නවා අහලා තියෙනවා. මේ ගලපවා ගැනීම සහ පෙරහැරේ ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ මහ ජනතාව අතරට ගේන්න පුළුවන් ඉතා හීල කීකරු සත්තු තමයි අපිට පෙරහැරට යොදා ගන්න වෙන්නේ. මේ නිසාම ඒ අලින්ගේ අඩුව නිසාම පෙරහැරවල් අසාර්ථක වෙන අවස්ථාවල් සිද්ධ වෙලා තියෙනවා. මොකද අලි කුලප්පු වීම, අලි දුවලා නොඑක් අඩුපාඩු වෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව අර මං කලින් කියපු අලි සංචිතය, හීල අලි සංචිතය අවම වීම සහ සමාජිකයන්ගේ අඩුව කියන එක. අපිට සංස්කෘතිකමය වශයෙන් අභිමානවත් ඉතිහාසයක් තියෙන ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් සිංහල ජාතිය අපි. ඉතින් ඔබතුමා දළදා මාලිගාවට තුන්වෙනි අවස්ථාවට දියවඩන නිලමේදුරේට පත් වෙනවා. ඉතින් ඔබතුමාගේ මුල්ගම් ප්‍රදේශයේ විදියට රත්නපුර ප්‍රදේශය තමයි අපි දැන හඳුනාගන්නේ. අපේ නිලමේතුමනි ඔබතුමා මම දන්නවා මම බොහෝ වෙලාවට මේ අලියතුන් පිළිබඳව වැඩසටහන් කරනවා. එහිදී මම බොහෝ දෙනෙක්ගෙන් දැනගත් කාරණාවක් තමයි ඔබතුමාට සාමාන්‍යයෙන් ඇහැට පේන මානේ ඕනෑම අලියෙක් නමින් හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. මම කැමතියි මේ අලියතුත් එක්ක කොහොමද මේ සම්බන්ධතාවය සහ සම්බන්ධතාවය ආරම්භ වෙන්නේ කියලා දැනගන්න මේ සියලු කාරණා එක්ක. මං හිතන්නේ හාමුදුරනේ ඒක අලියතුන්ට ආශ්‍රය කරන මම විතරක් නෙමෙයි
අපේ අලි හාම්පුත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පෙරහැර සංස්කෘතියට ආදරය කරන ඒ වගේ මේ අලි ඇතුන්ට ඇල්මක් දක්වන පිරිසක් ඉන්නවා. මේ පිරිස ඇත්තටම මමත් කුඩා අවදියේ ඉඳන් මේ අලි ඇතුන්ට ආස කළා වගේම මේ අලි ඇත්තු පිළිබඳව විශේෂයෙන් පෙරහැර සංස්කෘතිය පිළිබඳවත් පෙරහැරට යන එන අලි පිළිබඳව කුඩා කල ඉඳන් හඳුනාගත්තා. එහෙම නැත්නම් ආසාව නිසාම දැන හඳුනගත්තා. අලි පමණක් නෙමෙයි ඇත්ගොව්වන් පවා නමින් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ ඇත්ගොව්වන්ගේ ඉතිහාසය කියන්නේ කලින් බැලුවේ මොන සතාද අද වර්තමානයේ බලන්නේ මොන සතාද කියන දේ පිළිබඳව අපිට මම හිතන්නේ අලි ගැන දන්න උදවිය හැටියට එක්කෝ අපිට අලියා දැක්කහම අලියා හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්ගොව්ව දැක්කහම අලියා හඳුනා ගන්න පුළුවන්. ඔය දැන් කතා කරනකොටත් අලියෙක් යනවා හැෙනවා. ඉතින් මේ වගේ අපි හැමදාම අපේ ජීවිතය තුළ පොඩි කාලේ ඉඳන් ඇත්තටම අලියැත්තු පිළිබඳව එහෙම නැත්නම් අලියැත්තු නාන තැන් පෙරහැරවල් අලි ගැට ගහලා තියෙන තැන් ඒ කාලේ අලි වැඩ කරන තැන් අපි හොඳට දැකලා තියෙනවා. ඉතින් ඒ නිසාම මම හිතන්නේ අලියෙක් අද වර්තමානයේ නම් ඊටාම පහසුවේ 94 දෙනයි ඉන්නේ අපේ හඳුන්නේ මේ අලියැත්තු. ඒ 94 දෙනා අපිට මතකෙන් කටපාඩමෙන් කියන්න පුළුවන් කවුද හිමිකරුවන් කවුද ඇත්ගොව්වන් කියන. ඉතින් ඒක මම හිතන්නේ මම පමණක් නෙමෙයි බොහෝ දෙනෙක් අපේ ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. අලියතුන්ට ආදරය කරන ඕනෑම කෙනෙක් මේ අලියතුන් පිළිබඳව මනාව උනන්දුව නිසාම ඒව දැකලා ඒ වගේම ඇත්ගොව්වන් පිළිබඳව අධ්‍යයනය කළා. අපිට ඕනිම සතෙක් දුර තියා හඳුනා ගැනීමේ එහෙම නැත්නම් මේ කවුද කියලා කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඉතින්. ඒ වගේම මම කැමතියි දැනගන්න ඔය අලියතුන්ට තියෙන ආදරය සෙනෙහස නිසාම ඔබතුමාට අලියෙක් අරන් දෙනවා ඔබතුමාගේ පියතුමෝ. ඒ ගැන කොහොමද මතකය අවදි වෙන්නේ? ඔව් ඇත්තටම මට කුඩා කාලේ ඉඳන්ම අලියතුන්ට ආසාව තිබ්බා. ඒ වගේම සබරගම මහා සමන් දේවාලයේ මම කුඩා අවදියේම එවකට බස්නායක නිලමේ හිටියේ ඇන්ටන් තෙන්නකෝන් නිලමෙතුමන් අපේ ඥාතියෙක්. ඉතින් මම හිතන්නේ මම කුඩා කාලේ අවුරුදු 8 9 ඉඳන්ම හැමදාම සබරගම මහා සමන් දේවාලේ පෙරහැරට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අලි ඇඳුම් නිර්මාණය විශේෂයෙන් පෙරහැරට මට මතකයි අපි කුඩා කාලේ මුළු සබරගම මහා සමන් දේවාලයට අලි ඇඳුම් තිබ්බේ නැහැ. එදා ඒ බස්නායක නිලමෙතුමන් ඇන්ටන් තෙන්නකෝන් නිලමෙතුමන්ගේ පූර්ණ දායකත්වය ඇතුව අලි ඇඳුම් මැහුවා මට මතකයි. අලි ඇඳුම් 50ක් විතර. ඒ මැහුවේ අපේ ගෙදර හාමුදුරුවෝ. ඉතින් මට මතකයි ඒ අලින්ගේ මිනුම් ගන්න එක අලි ගෙනාවා. මිනුම් ගත්තා මතකයි. අලි ඇඳුම් මැහුවා මතකයි ශිල්පීන්. ඒ නිසා අපිට පොඩි කාලෙම නෙත්තිමාලේ මොකද්ද, කම්පෙත්ත මොකද්ද, පිටරෙද්ද මොකද්ද කියන එක පොඩි කාලේ ඉඳන්ම ඒ කාලේ හාමුදුරුවෝ දැන් වගේ නෙමෙයි. දැන් අපේ මේ කර්මාන්තය තුළ සීක්වීන් සහ නොයෙක් වර්ණ සහ නොයෙක් දේවල් යොදාගෙන නමුත් මට මතකයි ඒ කාලේ අලි ඇඳුමක නෙත්තිමාලක බොක්කාල අඩහඳ තාරකා ඔන්න ඔය වගේ දේව රූප වැනි දේවල් ඉරහඳ වැනි දේවල් අලි ඇඳුම් තුල විශේෂයෙන් රිදියෙන් එහෙම නැත්නම් පිත්තලෙන් හදලා අර නෙත්තිමාලයට සහ කම්පෙති වලට සවි කළා. නමුත් අද වර්තමානයේ වන විට නොඑක් සංස්කෘතින් එහෙම නැත්නම් ඉන්දියානු ආభాෂය වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. අද ඊට වඩා වර්ණවත් ආකාරයෙන් අලි ඇඳුම් නිර්මාණය වෙන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඔබ වහන්සේට කියන්න ඕනේ දළදා මාලිගාවේ දළදා පෙරහැර තුල මම උත්සාහ ගන්නවා හැමදාම මේ සෑම කෙනෙක්ටම අපි නව කුසලතාවයන්ට නව නිර්මාණ වලට අවස්ථාව දෙනවා වගේම ඔබ වහන්සේ දැකලා ඇති අපේ අලි ඇඳුම් වල අර මම කියපු බොක්කාලා අල්ලපු තාරකා අල්ලපු එහෙම නැත්නම් නාථ දෙවිය හාමුදුරුවෝගේ දේව රූප ඒ වගේම බොක්කාල ඉරහඳ වැනි නිර්මාණ වලින් යුත් අලි ඇඳුම් පාවිච්චි කරනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා බතික් නිර්මාණ බතික් කර්මාන්තයේ දේශීය කර්මාන්තය බතික් ඇඳුමෙන් ඇඳිච්ච අලි ඇඳුම්
අපේ දළදා පෙරහැරේ අලි ඇතුන්ට අපි පලඳනවා සහ නව නිර්මාණ එම නැත්තම් අද විශේෂයෙන් එක පළාත් වලට ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම හැමදේ මේ අලි වගේම අලි ඇඳුම් නිර්මාණය දළදා පෙරහැර සහ විශේෂයෙන් රුහුණුමහා කතරගම දේවාලය පෙරහැර එහෙම නැත්නම් බෙල්ලන්විල කෝට්ටේ කැලණිය මේ ගංගාරාමයේ කියන ප්‍රධාන පෙරහැරවල් තුල මේ සිද්ධාස්ථානවලට ආවේනික නිර්මාණකරුවන් ඉන්නවා. මේ නිර්මාණකරුවන් අතින් තමයි මේ අලි ඇතුන්ගේ ඇඳුම් නිර්මාණය වුණේ. ඒ නිසා අපි දකිනවා ඒ නිර්මාණ අපිට දැන් ඔබ වහන්සේ අලි ඇතුන් කිව්වා වගේම ඇඳුමක් දැක්කොත් කියන්න පුළුවන් මේක මාලිගාවේ ඇඳුමක්ද මේක ගංගාරාමයේ ඇඳුමක්ද මේක කැලණිය එකක්ද මේක කෝට්ටේ එකක්ද මේක කතරගම එකක්ද සමන් දේවාලය එකක්ද කියලා මේ නිර්මාණ දිහා බලද්දී මොකද විශේෂයෙන් මම සබරගම මහා සමන් දේවාල බස්නායක වෙලා හිටියා. රුහුණුමහා කතරගම දේවාලෙ හිටියා. ඒ වගේම බෙල්ලන්විල කෝට්ටේ කැලණිය මේ සිද්ධාස්ථාන ගංගාරාමේ අපි බොහොම සම්බන්ධයි. ඒ කියන්නේ නිල වශයෙන් නෙමෙයි පොඩි කාලේ ඉඳන් මේ හැම විහාරස්ථානයක් එක්කම හාමුදුරුවෝ එක්කම පෙරහැරට සම්බන්ධ වෙනවා. ඒ නිසාම අපිට ඒ අවබෝධයක් තියෙනවා. නමුත් මම හිතන්නේ අපි මේ කලාව මීට වඩා පුළුල් නොකොට අපේ මේ ඉතිහාසය එහෙම නැත්නම් පරණ අලි ඇඳුම් ඒ කර්මාන්තය පවත්වා ගනිමින් නව නිර්මාණය එහෙම නැත්නම් නව මේවට සහභාගී වෙන පිරිස් ඉන්නවා. ඔවුන්ටත් අවස්ථාව ලබා දෙන්න ඕනි. නමුත් අපි අර කියපු අලි ඇඳුම් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අලි ඇඳුම් පමණක් නෙමෙයි අපි දන්නවා කරඬුව බඳිද්දී රන්සිවි ගෙවල් වතපුටුව ඒ වගේම විදුලිය ආලෝකකරණය මේවා පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඔබ ආසයට මම උදාහරණයක් ගත්තොත් එහෙම අපි දළදා පෙරහැරේ පෙරහැර කරඬුවට වඩම්මන හස්තීන්ට යොදන විදුලි බුබුලු තාමත් අර අපි යොදාගන්නේ අපේ හාමුදුරනේ අර ටෝච් බල්බ් වලින් හැදෙන එහෙම නැත්නම් පොඩි විදුලි බුබුලු ඒක බැටරියකින් බල ගන්නවන්නේ ඒ ආලෝකයේ ඒ ආකාරයෙන් පවත්ව ගන්න. නමුත් අද වෙනත් පෙරහැරවල වලට විදුලි ඒ කියන්නේ විදුලි ජනක යන්ත්‍රයකින් එහෙම නැත්නම් ඒවා නිවෙන්න පත්තු වෙන්න එහෙම නැත්නම් LED වලින් ආලෝක කරන්න යොදා ගන්නවා. නමුත් ඒවා කෙරුණට ගැටලුවක් නැහැ. නමුත් අපි අර පුළුවන් තරම් අපි පරණ දේවලුත් ආරක්ෂා කරන්න ඕනේ. ඒ කර්මාන්තය ඒ කියන්නේ අපේ ඉදිරි පරම්පරාවටත් මේවා දැක බලා ගන්න අවස්ථාව සලසා දෙන්න ඕනි කියන එක. සහ මීට අවුරුදු 60ක් 75ක් එහා ගියා බැලුවොත් මම හිතන්නේ මේ වගේ අලි ඇඳුම් වලට මේ වගේ ආලෝකකරණයන් තිබිලා නැහැ. ඉතින් කෙසේ හෝ ඒ වර්තමානයට ගැළපෙන දේවල් වලට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ඉතිහාසයට එක්කව කරන්න ඕනේ වර්තමානය ගැන කතා කරද්දී ඉතිහාසයේ තිබුණු දේවල් අපි මේ පෙරහැර සංස්කෘතිය තුළ ගෙන දැක්වුවොත් තමයි අපිට අපේ ඉතිහාසය ලෝකයට අපි කියන ලාංකීය අභිමානය දළදා පෙරහැර එහි අභිමානය රැකෙන්නේ මෙවැනි නිර්මාණ සහ මෙවැනි නිර්මාණ ආරක්ෂා කළොත් කියන එක අපි හොඳින් වටහාගෙන කටයුතු කළ යුතු යුගයක් හැටියට මම දකිනවා. ඔබ වහන්සේ අහපු ප්‍රශ්නේ විශේෂයෙන් මම කිව්වේ මම අලි ඇතුන් ගැන පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා. ඒ වගේම මම කියපු විදිහට පෙරහැරේ අලි පිටෙත් ගිහිල්ලා තියෙනවා. මගේ කුඩා කාලේ සබරගම මහා සමන් මම හිතන අවුරුදු 9 දී විතර මම සබරගම මහා සමන් දේවාලේ පෙරහැරේ අලි පිටේ ගිහිල්ලා තියෙනවා. ඊටත් අමතරව අලි ඇතුන්ගෙන් ගුටි කාලක් තියෙනවා. විශේෂයෙන් අපේ ගමේ පන්සලේ දොරකඩාස්නේ කියන්න ගිහිල්ලා මට මගේ ඇතා පිටේ ගොඩ වෙන්න ගිහිල්ලා ඇත්තටම මගේ ජීවිතේ මම හිතන්නේ නොමරණු අවස්ථා කීපයක් තියෙනවා. එහි ප්‍රථම අවස්ථාව අතුල කියන ඇතා මම හිතන්නේ ගංගාරාමයේ අවසානයේ හිටියේ. ඒ අතුල ඇතාගේ ඔළුව දත් දෙක ඇතුළට මගේ ඔළුව දාලා තද කළා. වාහනයකට ගිහිල්ලා මාව හිර වුණා. නමුත් අබමල් රේණුවක්වටවත් මාව හීරුණේවත් නැහැ. වාසනාවන්ත වුණා. නමුත් ඒ
අලි ඇතුන්ට තියෙන ආසාව සහ ඒ අවස්ථාවේදී මම ඇත්ගොව්වට මම කිව්වා ඒ අපි කියන්නේ ඇත්ගොව්වට තෝමස් අලිබාසුන්න එහෙම නැත්නම් තෝමස් අයියා කියලා. මං කිව්වා ඇතාගේ අතින් ගොඩ වෙන්න බෑ මට. ඇතාව බුද්ධි කරන්න. බුද්ධි කළාම මම පිටේ නගින්නම්. මොකද ඒ වෙන විට අපේ හාමුදුරනේ මම දන්නවා මට අවුරුදු 9ක් වුණා. ඒ ඇතා ඒ වෙන විටත් මේ නුවර ප්‍රදේශයේදී නුවර පෙරහැරට එන්න ඇවිල්ලා ඇත්ගොව්වා අතින් අපි කියන්නේ අතින් ගොඩ වෙනවා. ඔබ කියන්නේ කකුල කිව්වට අපි ඉස්සරහා පාද දෙකට අපි අත කියන්නේ. අතින් ගොඩ වෙනවා කියන්නේ බිල දීලා මෙහෙම පියවර 3කින් ඇතාගේ නැත්නම් අලියාගේ පිටට ගොඩ වෙනවා. ඒ ගොඩ වෙන අවස්ථාවේදී ඒ ඇතා මෙහෙම අත උඩදී දතින් ගහලා බිම දාලා තමයි ඇත්ගොව්වෙක් මැරුවේ. ඉතින් ඒ දේ දන්න නිසා මම එදා ඇත්ගොව්වට කිව්වා මේ සහ මම පොඩි වුණත් අපි දැනන් හිටියා මේ මට ඔහොම නගින්න බෑ ඇතා බුද්ධි කරන්න කියලා. මං හැබැයි ඇතා බුදින දිහා මම බලන් හිටියේ නෑ. ඇතා ඉදිරියෙන් මම හිතන්නේ බීමත් පුද්ගලයන් ගියා. ඒ මිනිස්සයාට ගහගෙන පැනපු පාර දෙවනි පාර මාව යට කරගන්න ආවේ. ඉතින් ඒකෙන් බේරුණා. මං කියන්න ආවේ ඒ වගේ අලි ඇතුන්ට ආසාව නිසා මුල් අවදියේ මට අලියෙක් අරන් දෙන්න අපේ පියා පොඩ්ඩක් මැලි වුණා. මොකද අලි ඇතුන්ට ආදරේ නිසා අලි අස්සේ යන ප්‍රමාණය වැඩි. පාසල් යනවලත් වැඩි නිවාඩු කාලේ අලි පස්සේ යනවා. අලි අපේ ඥාතිවරයාට හිටපු ඒ අලි ඇතු අතුල ලොකු රාජා නිලම් පැටියා ඇම්බැක්කයා ඒ වගේ විජේසිරි අලියා වගේ එතුමාට අලි හිටියා. ඩයිගලයා අපේ හාම් මහත්තයාගේ වගේ කීප දෙනෙක්ගේ අලි නිවාඩු කාලේ ආවහම නිවාඩුවට ගෙදර එනකොට තාත්තා අලියෙක් ගෙදර ගෙනලා තියෙනවා කාගේ හැරි. අපිට ඒකට අලි හිටියේ නැහැ. නමුත් තාත්තා පොඩි කාලෙම අලි අරන් දීමේ අවශ්‍යතාවය තිබ්බත් මට දැනුම් තේරුම් එනකන් අලියෙක් අරන් දුන්නේ නැහැ කියන එක තමයි මගේ හැඟීම. නමුත් මම අපොස උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා මම අධ්‍යාපනය කරා යන්න හදපු අවස්ථාවක සහ මේ ශේෂ්ත්‍රයට ප්‍රවේශ වෙන්න හේතු කාරණා කීපයක් වෙනවා. අන්නේ 1994 අවුරුද්දේදී මගේ පියා බණ්ඩා අලියා අද වර්තමානයේ ඉන්න මේ බණ්ඩා අලියා මට මිලයට අරන් දුන්නා 1994 දී. ඒ වගේම ඒ අලින්ද තියෙන ආසාව හින්දා ඒ වගේම ඔබ වහන්සේට මතක ඇති 1998 හෝ 99 පෙබරවාරි මාසේ 6 වෙනිදා මට මතක සත්ව උද්‍යානයේ අලියෙක් රාජා නැමැති අලියා මිනි මරපු නිසා වෙන්දේසි කළා. ඒ අලියවත් මට අරන් දුන්නා. ඉතින් එදා මෙදා තුර ඒ සත්තු දෙන්න මට පියා අරන් දීලා අද අලි හාම්පුතෙකු හැටියට 94 ඉඳන් අලි හාම්පුතෙක් වෙලා වර්තමානයේ දක්වා ඒ විකාශය තුළ කටයුතු කරලා තියෙනවා. ඉතින් එයින් එහාට ගිහිල්ලා හීලාලි හතුන් හිමියන්ගේ සංගමේ සභාපති හැටියටත් පුරා වසර 20කට වැඩි කාලයක් කටයුතු කරනවා. ඉතින් ඒ පිළිබඳව ලැබපු අත්දැකීම් තමයි අද මේ පෙරහැර සාර්ථක කරගන්න අපිට හැකියාව වෙලා තියෙන්නේ. මොකද අලි හිමියෙක් වීමම මම හිතන්නේ අලි ඇතුම් පරිපාලනයට වගේම දළදා මාලිගාවේ ඇත්පන්තිය පරිපාලනය කරන්නත් පෙරහැර කරන්නත් පෙරහැරේ අවශ්‍යතාවය උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපේ හස්සින් බාලව මම හිතන්නේ ඔබ වහන්සේ දන්නවා හැමෝම දන්නවා ප්‍රදීප් මියන පාලාවට බාර දීලා තියෙනවා අලි ඇතුම් බලා ගන්න. ඒ වගේම අලි ඇතුම් හාම්පුතුන් කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. හැබැයි අපි හැමදාම අපේ හාමුදුරනේ පෙරහැරට පෙර ප්‍රදීප් සහ ඒ පිරිස මාව හම්බ වෙලා අද පෙරහැරට ගන්න මොන සත්තුද මොන ඇතාගෙද වඩම්මන්නේ මොන ඇත්තු දෙන්නද දෑල යන්නේ මොන ඇතාද පෙරමුණේ යන්නේ මොන අලියද පෙරමුණේ යන්නේ ගජනායක යන්නේ කවුද අලි ඇතුන් දෙන්න යන්නේ මොන සත්තුද ඒ ගැළපීම් අපි කරන නිසා තමයි දළදා හාමුදුරන්ගේ පිටින් මේ පෙරහැර මේ ආකාරයේ සාර්ථක. මොකද අපි තෝරා බේරාගෙන සුදුසුම අලි සුදුසුම එහෙම නැත්නම් අලි බානක් එකට යනවා නම් ඒකට ගැළපෙන්නේ අලි මොකද? ඒක ගෑනු සත්තු දෙන්නේද? ඒක පිරිමි සත්තු දෙන්නේද? එහෙම නැත්නම් තනියෙන් යන්න ඕනි පිරිමි සත්තු මොනවද? එතකොට ගෑනු සත්තු යන්නේ ඉස්සෙල්ලා පිරිමි සත්තු ටික ඔක්කොම යවලා ඉවරලා
ගෑනු සත්තු යවනවද? ඔන්න ඔය වගේ තීරණ පිළිබඳව අවසාන තීරණය ගන්න. ඒගොල්ලෝ අපේ කණ්ඩායම එහෙම නැත්නම් ප්‍රදීප් ඇතුළු ඇරියතුම් බලා ගන්න පිරිස සහ ඒවට යම් අවදානම් සහිත සතෙක් හිටියොත් ඒ සතා පිළිබඳව අපි පෙරහැරේ ගෙනියද්දී අපි ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද, හදිස්සියක් වුණොත් මොන විදිහටද යොදා ගන්න කියලා කරුණු කාරණා පිළිබඳව අපි ස්වයංම මේක ලියලා පොතපතේ තියෙන දේවල් නෙමෙයි අපේ අත්දැකීම් සහ අපි දැකපු දේ සහ ඒ අලින්ගේ ඉතිහාසය පෙරහැරවල් වලදී ඒ වගේම පෙරහැර වගේම හාමුදුරනේ මේ කියන්න කතා කළොත් ඔබ වහන්සේගේ වැඩසටහන් කීපයක් කියලාත් මදි වෙයි. අපි දන්නවා මේ අලියෙක් ඇතෙක් මද කිපෙනවා කියන කාලය සුවිශේෂී කාලයක්. ඒක විද්‍යාත්මකව ගත්තොත් හෝමෝන වශයෙන් ක්‍රියාකාරකම් වෙනස. ඇත්තටම අලියෙක් හෝ ඇතෙක් මද කිපෙන්න මාසයකට පෙර සහ මද කිපිලා මාසයක් යනකම් මේ අලි ඇතුන්ගේ හෝමෝන වල ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් එතකොට අපි දන්නවා පොතේ පතේ කියලා නෙමෙයි මේ පෙරහැරට මේ අලිය එනකොට තෙමෙන්න ළඟයි නම් අපි අවධානයෙන් ඉන්නවා. ඒ වගේ තෙමිලා ලෙහෙලා ගෙනල්ලා මාසයකට අඩු නම් අපි දන්නවා කාලේ හොඳ නැහැ. ඒ වගේම වයස අවුරුදු 25 30 35 වෙනකන් කාලේ බොහොම දරුණුයි. මිනිස්සු වගේ. ඉතින් ඔන්න ඔයගේ කරුණු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරනවා. අවධානය යොමු කරනවා නෙමෙයි අපේ සමාජයෙන් කිව්වට ඒක මතකයෙන් සහ ඒක ලියලා කියවෙච්ච දෙයක් නෙමෙයි අපි අධ්‍යයනයෙන් දැකපු දේවල්. ඔන්න ඔය කරුණු කාරණා සලකලා තමයි අපි පෙරහැරට අලි සහභාගී කරවා ගන්න සහ පෙරහැරේ ස්ථානගත කරන්නේ. ඉතින් ඔය දේවල් නොදැන කරන පෙරහැරවල් ඕවා නොතක කරන පෙරහැරවල් සහ අපිට අලිය දවස් 10ක් ඉන්නකොට මේ යම් සතෙක්ගේ වෙනසක් සිදු වෙන එක දවල් කාලේදී බලා ගන්න පුළුවන් හාමුදුරනේ. පෙරහැර යන්න නෙමෙයි. එක්කෝ ඇත් ගොව්වෙට්ට ගහන්න පයින්නවා, එක්කෝ පාරේ යන බල්ලෙට්ට හරි ගහන්න පයින්නවා. එහෙම නැත්නම් තවත් අලියෙට්ට ගහන්න පයින්නවා. එහෙම නැත්නම් කන්නේ නැතුව බලන් ඉන්නවා. එතකොට අපිට දවල් කාලේදී අපේ කට්ටියට එහෙම නැත්නම් අපිට ඒ සතා පිළිබඳව අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒ අධ්‍යයනය කළා අපි තීන්දුව කරනවා අද පෙරහැරට ගන්නෙ නැහැ කියලා. එහෙම තමයි අපිට මොකද අපි දලදා මාලිගාවේ දලදා පෙරහැරේ අලි ඇතුන් 35ක් 40ක් ගෙනියන්න අපි අලි ඇතුන් 45ක් විතර ගේනවා 50ක් විතර ගේනවා. හැබැයි අපි යවන්නේ දවසකට 30ක් 35. එතකොට අපි කියන අතිරික්ත අලි අපි අර සුදුසු නැත්තම් අයින් කරනවා. හැබැයි පොඩි පෙරහැරක් කරන සිද්ධාස්ථානයකට අලි ඇතුන් 10ක් ගෙනාවොත් ලොකු පිරිවැයක්. ඒ 10 දෙනාම යවන්න ඕනේ. යැවීම මොකද ගෙනල්ලා තියෙන්නේ පෙරහැර කරන්න. හැබැයි අපි ඒ අවදානම ගන්නෙ නෑ අපේ හාමුදුරුවෝ. දැන් හුඟක් වෙලාවට ඔබ වහන්සේ දකින්නද අද අහවල් ඇතා වඩම්මනවා කිව්වට සමහර වෙලාවට අපි ඒ ඇතා වඩම්මන්නේ නෑ. ඒකට හේතුව අපි ශනිකව සමහරට අභියෝග බීලා එන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි මේ හැම දෙයක්ම අධ්‍යයනය කරන්න ඕනේ. ඒක මේ වැඩසටහන ගුණත් මම කියන්නේ මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මේ තුල ජීවත් වෙන්න ඕනේ. අලි ඇත්තුත් එක්ක. ඒක ප්‍රධානිය හැටියට අපි ජීවත් වීමම මම හිතන්නේ මේක සාර්ථක වෙන්න දළදා හාමුදුරන්ගේ පිහිට වගේම අපිට සාර්ථක. ඉතින් මම පෙරහැරක් කරන ස්වාමින් වහන්සේලාට එහෙම නැත්නම් අනිකුත් සියලු දෙනාටම මම කියන්නේ අලි ඇතුන් පිළිබඳව අධ්‍යයනයක් තියෙන්න ඕනේ. ඒක වාර්තාවක් පොතපතක ලියලා නෙමෙයි. නමුත් අපි සෑම සියලු දෙනා තුළම අලි ඇතුන් පාලනය පිළිබඳව අවබෝධයක් තියෙනවා. එහෙම කළොත් තමයි පෙරහැරක් එහෙම නැත්නම් සියලු කටයුතු සාර්ථක වෙන්නේ. මොකද අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මගේ පෞද්ගලික කිව්වොත් අර සත්වත්ත මං කියපු රාජා අලියා මේ අවුරුදු කාලේ මම කියලා ගියා අතර මම 15 වෙනිදා අලියා ගහට දාන්න කියලා. අලියා තෙමෙයි කියලා. ඉතින් මම 15 මෙතනින් බැහැර වෙලා ගියා. ඊයේ දිනේ මම නැවත ඇවිල්ලා අද උදේ බලද්දී අලියා තෙමිලා. ඉතින් ඒක මම දැක්කා හාමුදුරනේ. අත්දැකීම මම දැක්කා අලියා තෙමෙන්න එන්නේ මීට වැඩිය එයා අතේ තියාගත්තොත් ඇත් ගොව්වට හානියක් වෙනවා. අද උදේ මම ගිහිල්ලා බැලුවාම අලියා තෙමිලා. ඉතින් ඒක දිනවකවානු නෙමෙයි අර අලියතුන් ගැන බලද්දී අපිට ඒක හිතා ගන්න පුළුවන්. ඒක ඒ වගේම මාලිගාවේ අත්පන්තිය
ඕනෑම කෙනෙක්ගේ අලි ඇත්තෝ දිහා බලලා මාලිගාවේ නෙමෙයි දේවාලයක වුණත් අපිට කියන්න පුළුවන් ඔය ඇතා පෙරහැරට ඔය අලිය ගන්න එපා. අලිය අද හොඳ නෑ කියන එක. ඉතින් අන්න අපේ භාෂාව සමහරට ඔබට නුපුරුදු වෙයි. නමුත් අලි හදන උදවිය හැටියට අලිය හොඳ නෑ. අලිය දඟලයි. මිනිහට හොඳ නෑ. මිනිහට හොඳ නෑ කියන්නේ බලන මනුස්සයට හොඳ නෑ. දැන් සමහර මෙහෙම යනවා. දැන් මම හිතන වැඩසටහන පුළුල් වෙයි. දැන් අපිට අලියෙක් හෝ ඇතෙක් බලද්දී පෙරහැරකදී දැන් සමහර සත්තු ඉන්නවා ඇත් ගොව්වට හොඳ නෑ. මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. ඒක තමයි දරුණුම. මොකද ඇත් ගොව්වව රුස්සන්නේ නෑ අනික් කෙනෙක්ට නෑ. හැබැයි සමහර සත්තු ඉන්නවා අනික් මිනිස්සුන්ට හොඳ නෑ ඇත් ගොව්වට හොඳටම හොඳයි. එතකොට ඇත් ගොව්වා හොඳයි නම් ඒ සතා පාලනය කරගන්න පුළුවන්. සමහර සත්තු ඉන්නවා ඇත් ගොව්වටත් හොඳ නෑ මිනිස්සුන්ටත් හොඳ නෑ. අන්න ඒ කොට්ටාසය පිළිබඳව අපි පෙරහැරක අවධානම වැඩියෙන් යොමු කරන්න. ඔන්න ඔය කොට්ටාස 3 දිහා බලන්න වෙනවා. ඉතින් අන්න ඒක අපි භාෂාව හැටියට ඇත් ගොව්ව හැටියට අද නම් අලිය හොඳ නෑ. වැඩියෙන් ඉව කරනවා. ඒ කියන්නේ අපි දැන හඳුනන සෑම කෙනා දිහාම දැන් අපේ අම්මා තාත්තා අපි පොඩි කාලේ වුණත් අපි ගෙදරට එනකොට තාත්තගේ අම්මගේ මූණ හොඳ නැත්තම් අද ගුටි කන්න වෙනවා කියන එක මූණ දිහා බලනකොට අපිට තේරෙනවා. ඒ වගේ ඇත් ගොව්වටත් හොඳට විපරමෙන් හිටියොත් අද මට අලියා ගහයි අද මලියා මාව එලව ගන්නවා කියන එක හොඳට මොකද අලියාගේ ඉරියව් දිහා බලද්දී අපිට කියන්න බෑ. ඒක හොඳම අවස්ථාව. අපි තුම ඉස්සල්ලාම අලි ඇත් ගොව්වව හොඳටම දැනගෙන ඇත් ගොව්වව ඉව කරනවා නම් ඒ ඉව කරපු අවස්ථාවේ මොකද මම කියලා සංඥාවක් දුන්නාමත් ආයි ඉව කරනවා නම් ඇත් ගොව්වා දැනගන්න ඕනි තමන්ගේ වපසරිය තුළ එක්ක සතාට ඈත් වෙන්න එක්ක කිට්ටු වෙලා ඇතාව අපි බැමුම් වලට එහෙම නැත්නම් ගැට ගහ ගන්න එහෙම නැත්නම් පෙරහැරක යනවා නම් දැන් ඒ වගේ හැන්නේ ඔක හුඟාම පෙරහැර සංස්කෘතිය තුළ පෙරහැර යද්දි ගෑනු සත්තු යනකොට ඒ ගෑනු සතෙක් ඉස්සරහ ගිහිල්ලා තිබ්බොත් අලියෙක් වෙනස් වෙනවා. එතකොට ඇත්තටම ඇත් ගොව්වා යන් කිව්වහම යන්නේ නැත්නම් හෝ කිව්වහම ඉන්නේ නැත්නම් එතකොට ඒ වගේ අවස්ථා දෙකක් වෙනකොටම මොලයක් තියෙන සහ අලි ගැන හොඳ අවබෝධයක් තියෙන ඇත් ගොවෙක් පෙරහැර සංවිධායකයන්ට කියනවා මහත්තයෝ මගේ අලියා හොඳ නැහැ ඉස්සරහා ඉඩ තියෙන තැනක අලියා මං අයින් කරගන්නම් කියලා. එහෙම තමයි අපි පෙරහැරක් කරන්න ඕනේ. ඒක අපි අවස්ථාව දෙන්න ඕනේ. නැත්තම් සංවිධායකයෝ නෑ තව පොඩ්ඩක් දුරයි තියෙන්නේ යම් බාසුන් නැහොම කියලා. මොකද ඒ ඇත් ගොව්වට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් පිළිබඳව අපේ අලියත්තු දන්න උදවිය සහ ඒ සංවිධායක මණ්ඩලයේ ඒ වගේ කට්ටිය ඉන්න ඕනේ. එතකොට ටක් ගාලා ඇත් ගොව්වට අපි සහාය දීලා මිනිස්සුන්ට අලි කුලප්පුවක් වෙන්නේ නැති වෙන පෙරහැරෙන් අයින් කළා. ඒ ස්ථානයේ කෙසේ හෝ මගහැරලා පෙරහැර ගමන් කරනවා. ඉතින් ඔන්න වගේ අවස්ථාවල් රාශියක් ඉතිහාසය තුළ අපි දැකලා සහ අපි අත්විඳලා තිනවා. අන්න ඒ වගේ කරුණු කාරණා පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඉතින් අපිට බොහෝමයක් තොරතුරු ඔබතුමා කිව්වා ඉතිහාසය කොහොමද මේ අඳුන් නිර්මාණය වුණේ ඒක කොහොමද සංස්කෘතිකමය වශයෙන් අපි එකතු කරගන්නේ මේ ආදී ගොඩාක් තොරතුරු ඔබතුමා කිව්වා ජීවිතේ බිහිසුණු සිද්ධියකට මුහුණ දුන්න අවස්ථාවක් ගැනත් ඔබතුමා කිව්වා. මම කැමති අලියත්තු ගැන බොහොම ඉතිහාසයක් තොරතුරු දන්න කෙනෙක් විදිහට අපේ ගොඩාක් අය ආසයි නිලමෙතුමනි මේ පරණ අලියත්තු ගැන මතකය අවදි කරගන්න. ඔබතුමාගේ මතකයේ රැඳිච්ච ඔබතුමාගේ අවදියේ හිටපු පරණ සද්දන්ත කුලේ හස්තීන් මොන වගේද හිටියයි? එහෙම ගත්තොත් එහෙම ඇත්තටම සද්දන්තම මම දැකලා තිබ්බ උසම අලියා නීලා කියන අලියා. ඊළඟට ගත්තොත් එහෙම ගන්නෝරුවේ අලියා. ඒ වගේම ලස්සන ඇත්තු දිහා කතා කරොත් නදුංගමු ඇතා. ඒ වගේම බෝතලේ වලව්වේ ගාමිණී ඇතා. ඒ වගේම ගංගාරාමේ හිටපු දලපූට්ටුවා. ඒ වගේම මොරාවත්තේ වලව්වේ දලකොටා පසුව ගංගාරාමෙට හිටියා. දලකොටා ඒ වගේම ඔය අතුල කියන ඇතා ලස්සන පැටියෙක් ඒ කාලේ පොඩි
නමුත් ඒ අතුල ඇතා ඒ වගේම ගොඩගම හිටියා වෙද මහත්තයාට ඇතෙක්. ඔය වගේ ඇත්තු ගත්තොත් ඔය ඇත්තු ටික මම හිතන්නේ සුවිශේෂී. ඒ වගේම මිල්ලන්ගොඩ ලොකු ඇතා දත් දෙක විශාලම ඇතෙක්. මිල්ලන්ගොඩ පොඩි ඇතා තවත් හොඳ ඇතෙක්. ඒ වගේම වෑවල දෙනිය ඇතා. කෙරමිනිය ඇතා වයස අඩුව මම හිතන්නේ අකුණක් වැදිලා මැරුණා. කෙරමිනිය ඇතා. ওই විදිහට ගත්තාම ඉතින් වාසනා අපිට කතා කරන්නම ඕනි ඇතාද අපේ ඊළෑලි සමාජය තුළ ඉන්න ලස්සනම ඇතා වාසනා ඇතා. ওই විදිහට ඒ වගේම සමන් දේවාලයන්ට දෙන්න කොණ්ඩේතුමාට හිටියා රාජ ඇතා. ඔය වගේ ඇත්තු සුවිශේෂී. ඒ වගේම ඉතින් අලි නම් රාශියක් හිටියා. සැරාලි හිටියා. අපි දන්න ඔලබොඩු වැලියා. ඉතින් ඔය වගේ අපේ පල්ලෙබැද්ද හාම් මහත්තයාට මාතලේ අලියා කියලා හිටව විශාල අලියෙක්. ඒ වගේ අලියැත්තු රාශියක් අපේ අලි හාම්පුතුන් 4 හිටියා. නාමුලුව කියලා අලියෙක් හිටියා. ඒත් සරයි. ඒ වගේම හෙය්යන් තුඩුවේ ඇතා. ඒ ගැන කතා කරන්න ඕනි. ලස්සන ඇතෙක් හෙන්රි ගුණසේකර මහත්මයාට දළදා පෙරහැර කරඬුව වසර ගානක් වැඩමුවා. මගේ මතකයේ අනුව අපේ හාමුදුරුවෝ මට මතකයි. අපි පොඩි කාලේ මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙනවා. හිටපු දිවඩ නිරංජන විජයරත්න නිලමේතුමාගේ කාලේ. මට මතකයි මේ ගෙදරට එනකොට රාජ අසනීප වෙලා හිටියේ. රාජ අසනීප වෙලා අවසාන භාගේ ඒ කාලේ රාජ මරුණත් මතකයි. රාජ මරුණට පස්සේ මගේ මතකයේ අනුව දළදා පෙරහැර කරඬුව වඩම්මන්න අපේ ඇන්ටන් තෙන්නකෝන් නිලමේතුමාට අයිති රාජා කියන සබරගමුින් ආපු රාජා තමයි එදා රත්නපුර සමන් දේවාලේ ඉඳන් මෙහි කරඬුව වඩම්මන්න ආවේ. නමුත් ඇතා එක අවුරුද්දක ඇතා මද කිපෙන සමයේ තමයි පෙරහැරට ආවේ. ඇතා කුලප්පු වෙනවා පෙරහැර කරඬුව රැගෙන යද්දි. ඉන්න අනතුරුව ඒ අඩුව පිරවන්න හෙය්යන් තුඩුවේ ඇතා යොදාගත්තා. ඒ වගේම හෙය්යන් තුඩුවේ ඇතාගෙන් පස්සේ වරින් වර මට මතකයි දලකොටා ගංගාරාමේ හිටියා. කෝට්ටේ ඇතා කෝට්ටේ මේ ඇතා නෙමෙයි ඉස්සෙල්ලා හිටපු කෝට්ටේ ඇතා වාර කීපයක් වැටැම්මුවා. ගාමිණී ඇතා ඒ බෝතලේ වලව්වේ ඒ ඇතා වැඩැම්මුවා. වෑවල දෙනිය ඇතා වැඩැම්මුවා. ඉන්දිරාජා දළදා මාලිගාවේ කොහොමත් ඒ වකවානුව තුළ පෙරහැර කරඬුව වැඩැම්මුවා. ඔය වගේ ඇත්තු කීප දෙනෙක්. ඒ වගේම මට ඔබ වහන්සේ අහපු මුල් ප්‍රශ්නේදී අත්තුම කතා කරලා යුතුයම තව ඇතෙක් තමයි බෙල්ලන් විලා ඇතා. දැන් වර්තමානයේ ඉන්න ඇතා නෙමෙයි. ඊතා කාම්බීර ඇතෙක්. මම හිතන්නේ අපි අතර අපේ අලියා තුන් අතර හිටපු ලස්සනම ශාරීරික වශයෙන් ඊතාම වැදගත් ඒ කියන්නේ හොඳ ශරීරයක් තිබ්බ ලාංකීය ඇතෙක්. ඒ වගේම කන්නංගරාලා හැමිට ඇතෙක් හිටියා. ඔය ඇත්තු ඔක්කොම ලාංකීය ඇත්තු. ඉතින් මේ අලිය ඇත්තු දිහා බලද්දී සබරගමු මහා සමන් දේවාලේ පෙරහැරේ මම 1999 බස්නායක නිලම වෙලා මේ අලිය ඇතුන්ගෙන් ඔය කියපු ඇත්තු 9 දෙනෙක් පමණ පෙරහැරේ ගමන් කළා. ඉතින් එය සුවිශේෂී අවස්ථාවක්. හැබැයි අද ඒ වගේ සත්තු නැහැ. ඒ අතරින් අද ඉතුරු වෙලා ඉන්නේ ලොකු ඇත්තුන්ගෙන් අද වාසනා හස්තියත් ඉන්දිරාජා කියන හස්තියත් අනෙක් ඔක්කොම හස්තීන් ඊට වඩා වයස් මට්ටමින් අඩු වයස අවුරුදු 30 44 ඇත්තටම කරඬුවක් වඩම්මන්න ඇතෙක් පරිණිත වෙන්න නම් ආවනේ අවුරුදු 35ක්වත් ගත වෙන්න ඕනි. පරිණත වයස හැටියට අපිට කියන්න පුළුවන් අලියෙක්ගේ ඇතෙක්ගේ. ඉතින් ඒ වයස් කාණ්ඩයේ ඇත්තු ඉන්නේ දළදා මාලිගාවේ තමයි අපේ ඇත්තු 9 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කරඬුව වඩම්මන්න පුළුවන් සුදුසු මට්ටමේ ඇත්තු 6 දෙනෙක් පමණ අපි සතුව ඉන්නවා. ඉතින් ওই විදිහට ගත්තාම ඒ වගේම කැලණිය ඇතා බෙල්ලන් විලා ඇතා තාම වයස මදි. කෝට්ටේ පන්සලේ ඇතා අද වර්තමානයේ දිහා බලද්දී තාම මේ අතේ ඇඟිලි ගානට අඩු ඇත්තු ප්‍රමාණයක් තමයි අපිට කරඬුවක් වඩම්මන්න පුළුවන් වයසේ ඇත්තු ඉන්නේ. ඉතින් ඔබතුමා ඔය නම් සඳහන් කරපු හස්තීන් පිළිබඳව මම හොඳින් අසා තිබෙනවා බොහෝ අයගෙන්. හැබැයි ඔබතුමාගේ ඇස් දෙක පින් කරලා තිබුණා ඒ හස්තීන් සියසින්ම දැක ගන්න. ඔතන නම් සඳහන් කරපු බොහෝ දෙනෙක් අපිට නම්
පින්තූර වලින් පමණයි දැක ගන්නට අවස්ථාවක් ලැබිලා තියෙන වර්තමානයේ වෙන විට. ඉතින් ඔබතුමා වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්. ඔබතුමාට ජීවිතයේ අත්දැකීම් රාශියක් තිබෙනවා මේ අලියැත්තු සම්බන්ධයෙන්. ඒ නිසා දැනට ලංකාවේ ඔබතුමා යටතේ තමයි විශාලතම ඇත්පන්තිය පෝෂණය වෙන්නේ. ඔබතුමා 2005 වර්ෂයේදී දියවඩන නිලමේ තනතුරට පත්වීමත් එක්ක මේ ඇත්පන්තිය එක තැනකට ගේනවා. ඇත්ගාලක් පිහිටවනවා. ඉතින් මේ ඇත්ගාල තුල විශාල ඇත්තු ප්‍රමාණයක් අද වෙනකොට ජීවත් වෙනවා. දළදා හාමුදුරු වෙනුවෙන් පූජා කරපු හස්තීන්. ඔබතුමා ඔය සඳහන් කරා වගේ ඒගොල්ලෝ බලා ගන්න වෙනම කණ්ඩායමක් වෙනවා. ඒගොල්ලොත් එක්ක මම බොහෝ වෙලාවට කතා කරලා තියෙනවා. ඔබතුමා සමහර වෙලාවට පෙරහැර යන ගමනුත් අහනවලු මේ ඇත්තු අද කොහොමද තත්ත්වේ? මෙයා දැන් හොඳට යනවද? ඒ වගේ විස්තර ඔබතුමා අහනවා. ඒ තමයි අත්දැකීම සහ පළපුරුද්ද. ඉතින් මම කැමතියි දැනගන්න අපේ දියවඩන නිලමේතුමනි ශ්‍රී දළදා මාලිගාව සතුව ඉන්න මේ ඇත්පන්තිය පිළිබඳව අපි මතකයේ අවදි කරගමු. ඔව් ඇත්තටම අපේ හාමුදුරනේ මම හිතන්නේ දළදා මාලිගාවේ ඇත්පන්තිය දිහා බලද්දී ඇතුන් 9 දෙනෙක් සහ අලි 3 දෙනෙක්ගෙන් සමන්විතයි. මේ ඇත්පන්තියේ මම හිතන්නේ ශාරීරික වශයෙන් විශාලම හස්තියා වෙන්නේ ඉන්දිරාජා. නමුත් ඉන්දිරාජට වැඩිය වයසින් තායි රාජා වැඩි. තායි රාජා තමයි අපේ ඇත්පන්තිය තුළ වයස වැඩිම හස්තියෙක්ට ඉන්නේ. ඒ වගේම තායි රාජා, ඉන්දිරාජා, සිංහරාජා, ඒ වගේම කාවේරි රාජා ඇත්තටම අතක් අසනීප වෙලා අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ වගේම කාවේරි රාජා, ඒ වගේම බුරුම රාජා, මියන් රාජා, මිගාර කියන ඇත්තු 9 දෙනෙක්ගෙන් මම හිතන්නේ කියවුණා පුලතිසි රාජා. විශේෂයෙන් පුලතිසි රාජා තමයි අවසාන වශයෙන් ජනරාජා. අපි ජනරාජා කියන්නේ හස්තියා ජයවර්ධන ජනාධිපතිතුමා අපිට දීපු දළදා මාලිගාවට පූජා කරපු ජනරාජා අපේ ඇත්ගොවන් අරිෂ්ටයා කියලා කියන ජනරාජා ඇතා. ඒ වගේම අවසාන වශයෙන් දළදා මාලිගාවේ ඇත්පන්තියට එක්ව වුණේ පුලතිසි රාජා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇත්පන්තිය සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම හාමුදුරනේ මම හිතන්නේ පුලතිසි රාජා ගැන කතා කළොත් අපිට 2018 අවුරුද්දේ වගේ තමයි මේ ඇතා දළදා මාලිගාවට පූජා කරන්නේ. මේ ඇතාව 2018 ගෙනාවත් අපි පෙරහැරට යොදාගත්තේ හාමුදුරනේ 2023 අවුරුද්දෙන් පස්සේ. ඒකට හේතු කාරණා කීපයක් තිබ්බා. මොකද මම දැක්කා ඒ ඇතාගේ කලබල ගතිය. මොකද මියන්මාර් රටෙන් ආවත් වාහන වලට බයයි, මිනිස්සුන්ට බයයි, සත්තුන්ට බයයි, ගොව්වන්ට බයයි. ඉතින් අපි අවස්ථාව දීලා ඇත්තටම පුලතිසි රාජාව අයිවන් කියන හස්තිපාලකයාට ගොව්වට පාර දුන්නේ. මම මුලින්ම උපදෙස් දුන්නේ ඉස්සෙල්ලාම එයාට ගොව්ව හැටියට පුළුවන් තරම් සතාට සම්බන්ධ වෙන්න. ඒ බය නැති කරන්න. ඊට පස්සේ පාරතොටේ යන්න ගෙනියන්න අපි පුරුදු කළා. ඊට පස්සේ අලි ඇත්තු අතරට ගෙනිච්චා. ඊට පස්සේ පොඩි පොඩි පෙරහැරවල් කීපයක් කළා. ඒ කළා තමයි අවුරුදු 5කට විතර පස්සේ තමයි අපේ දළදා පෙරහැරට ඇතාව සම්බන්ධ කළේ. හැබැයි තාමත් ඒ ඇතා තාමත් පුරුදු වෙමින් තියෙන්නේ පෙරහැරවල් වලට. අන්න ඒක තමයි ඇත්තටම අපි කළ යුත්තේ. සතෙක්ව අපි හිතනවා හිටිය පළියටම පෙරහැර යන්න පුළුවන් කියලා. බෑ. අපි ඒ සතාව වුණත් පුරුදු පුහුණු කරන්න ඕනේ. හැබැයි මේ පුරුදු පුහුණු කරද්දී හාමුදුරනේ දැන් ඒ ඇතා කිසියම් පෙරහැරක බය වෙලා දිව්වනම් බෙර සද්දයකට වෙන්න පුළුවන්, අලින්ට වෙන්න පුළුවන්, නොඑක් ශබ්දයකට වෙන්න පුළුවන්, සෙනගට වෙන්න පුළුවන්. ඒ ඇතා ඒ පුරුදු පුහුණු කරන වෙලාවේ දිව්වනම් ඒ ඇතා දිගටම දුවන්න දිවීමේ සම්භාවිතාවක් තියෙනවා. එතකොට අපි අර පුරුදු කරන උදවිය හැටියට අපි කළ යුත්තේ ඒවා පුළුවන් තරම් අවම කරගෙන ඇතාට හොඳට එහෙම නැත්නම් ඒ සතාට මානසිකව තේරුම් ගන්න දැන් මම මේ පෙරහැරේ යන්නේ මේ පෙරහැරට සම්බන්ධ වෙලා තියෙන කියන මානසිකත්වය අත්ගොව්වා තුලින් සහ පරිසරය තුලින් අපි උදා කළ දෙන්න ඕනේ. අපි ඒකට කියනවා හන්දේ අර
හෝබහ ඒ කියන්නේ ඇතාට හෝ කිව්වහම නවතින්නයි 10 කිව්වහම යන්නයි. ඔය දෙක වචනෙන් එහෙම නැත්නම් ඉංගියෙන් හරි අලියට ඇද්ගොව්වන්ට පෙන්වන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි හෝබ ඒ කියන්නේ අලියා ඇද්ගොව්වට අවශ්‍ය දේ කරනවා. නැත්නම් අලියට ඕනි දේ පෙරහැර කරනවා නම් අපි ඔබ වහන්සේලා දකින අර හැමතිස්සෙම හෙන්ඩු දික් කර කර අලියා නවත්තන්න, අලියා දක්කන්න කටයුතු කරන එක අශෝභන වගේම ඒ සත්ව හිංසාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අර අලියෙක් හැමතිස්සෙම අඩංගු කරගන්න, එහෙම නැත්නම් මෙල්ල කරගන්න අද්ගොවෙක් දක්ෂ වෙන්න ඕනි. අන්න ඒ දේ හොඳට පුහුණු කරන්න. ඉතින් ඒකට කාලයක් ගත වෙනවා. අපි අලියෙක් අපිට හිටිය පළියට එහෙම නැත්නම් අලියෙක් පෙරහැරට අපිට ලබා දුන්න පළියට මේ පෙරහැර සංස්කෘතියට අලියැත්තු යොදා ගන්න බෑ. මාලිගාවේ ඇත්පන්තියේ තව ඇත්තු කිහිප දෙනෙක් ඉන්නවා ලාංකික ඇත්තු විදියට සැලකුවොත් සිංහරාජා ඒ වගේම රාජු ධනරාජා ඒ වගේ සමයන් නායකයන් රාජු සහ සින්දු අතිපූජ්‍ය මහානායම් පානන් වහන්සේලා දෙනමගේ හස්ති රාජයෙන් මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය මහානායම් පානන් වහන්සේ බාරේ ඉන්නේ සින්දු කියන හස්තියත් රාජු කියන හස්තියා අස්කිරි පාර්ශ්ව අතිපූජ්‍ය මහානායම් පානන් වහන්සේට පූජා කරපු හස්තියා. ඒ නිසා මේ හස්තින් දෙදෙනා මාලිගාවේ සිටියත් එහි හිමිකාරත්වය බාරකාරත්වය අතිපූජ්‍ය මහානායම් පානන් වහන්සේලා දෙනම සතුයි. නමුත් හදා බලා ගැනීම දළදා මාලිගාව ඇත්පන්තිය තුළ සිදු කරනවා. ඒ වගේම ඔබතුමාගේ කතාවේදීත් දැන් සඳහන් වුණා මේ හෙන්ඩු පිළිබඳව මේවා අශෝභන ලෙස භාවිතා වෙන අවස්ථාවන් පිළිබඳව. බොහෝ වෙලාවට සමාජයේ ඉන්න මිනිස්සු නිලමෙතුමනි හිතාගෙන ඉන්නේ මේ හෙන්ඩුවක් තියෙන අලියට අනින්නම විතරයි. ඒ වගේම පිහියකුත් තියෙනවා. මේකෙනුත් අයින්නවා ඇති. කෝට්ටෙන් නිතරම තලනවා ඇති. මේ වගේ මත තමයි බොහෝ වෙලාවට සමාජයේ ඉන්න මිනිස්සු දිගේ තියෙන්නේ. එතකොට මේවා තමයි සමාජයේ ඉන්න මිනිස්සු හොවා දක්වන්නේ සත්ව හිංසාවන් කියලා. ඔබතුමා කුමක්ද සඳහන් කරන්නේ, මොකක්ද කියන්නේ මේ අලියතුන් සඳහා භාවිතා කරන හෙන්ඩුව, කෝටුව, පිහිය මේ වගේ දේවල් මොන වගේ සඳහාද භාවිතා වෙන්නේ? ඔව් ඇත්තටම හාමුදුරනේ මේක ඉතින් මේ මම විග්‍රහ කරන එකම වැරදියට තේරුම් අරන් වැරදි නිර්වචන දෙන්න පුළුවන් වෙයි. නමුත් හෙන්ඩුව කියන දේ අපි ඇත්තටම සෑම ඇත්ගොව්වෙක් තුළම සහ ඇත්ගොව්වෙක්ම භාවිතා කරන මෙවලමක්. මේ මෙවලම ඇත්තටම දිග මිටක් සහිත හෙන්ඩුවක්. අපි විල්ල කියනවා යටට ඒක පොළොවේ හිටවන්න. හෙන්ඩුව ස්වභාවයෙන් මම හිත නිර්වචනය කරන්න අවශ්‍ය නැහැ. අර දීනියාගේ නියපොත්තයි තුඩ කොටස එතන අපි හෙන්ඩුවේ උල් කොටසක් තියෙනවා. ඒකෙනුත් පරණ හෙන්ඩු තුල අපි දන්නවා සීමාවක්. ඒ කියන්නේ මේක අලියෙක්ගේ අලින්ට අනින්න නෙමෙයි තට්ටු කරන්න. එහෙම නැත්නම් අනින්න අවස්ථාවල් තියෙනවා. නිල ඔස්සේ මෙල්ල කරගන්න එහෙම නැත්නම් විධානය දෙන්න ක්‍රමවේදයක් හැටියට තමයි මෙවලමක් හැටියට තමයි අපි හෙන්ඩුව භාවිතා කරන්නේ. පිහිය කියන එක ඇත්ගොව්වෙක් සතුව තියෙන්නේ ඇත්තටම ඇතෙකු එහෙම නැත්නම් අලියෙකු නාවද්දි පොල්ලෙල්ල කපා ගන්න එහෙම නැත්නම් අතු ටික පාහ ගන්න සඳහා සහ ආරක්ෂිත උපකරණයක් හැටියට බැරිම අවස්ථාවක අපි තුමු ඇත්ගොව්වෙක් වැටිච්ච අවස්ථාවක එහෙම නැත්නම් හෙන්ඩුවක් ගිලිහි ගිය අවස්ථාවක අවසානයේ අලියා හොඬේ තඩ කරද්දී එහෙම නැත්නම් පයින් ගහද්දී අවසානයේ සඳහා පීය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් අලින්ට අනින්නවත් අලින්ට කොටන්නවත් නෙමෙයි පීයක් තියෙන්නේ. අලියා නාවන්න සහ අලියාගේ අවශ්‍යතාවයන් සඳහා අවසාන මෙවලමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් අවසානම අවස්ථාවේ. ඒක මම හිතන්නේ ජීවිත ආරක්ෂාව සඳහා අපි ඕනික නීතියෙන් පවා මිනිස්සෙන්ට පවා අවසාන ජීවිතය බේරගන්න ඒ අවස්ථාව නීතියෙන් ලැබිලා තියෙනවා. ඒ සඳහා පිහිය පාවිච්චි කරන්න කරපු අවස්ථා තියෙනවා. නමුත් පිහිය කෝටුව ඇවිල්ලා ඉතින් ඇත්තටම ඒක අර අපි දන්නවා අලියට පමණක් නෙමෙයි
හරක්ට අපි කෝටුව පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අස්සයන්ට අපි අර විප් එක කියන එක පාවිච්චි කරන අස්සයට ගහන්න නෙමෙයි ඒක පාවිච්චි කරන්නේ. මම හිතන්නේ තුරක තරඟවලදී පවා ඒකින් ඒ සද්ද එන්න මේවා කරනවා. ඉතින් ඒ විදිහට මේක ඇතම් පිරිස් වලට සත්ව හිංසාවක් හැටියට දකින්න පුළුවන්. එහෙම නැතුව මේ ඔක්කොම හඳුනේ අර මෙවලන් කියන්නේ සංඥා නිකුත් කරන මෙවලන්. දැන් අපි දැන් ඔබ වහන්සේට මේ කැමරාව හරි මේ නම් අපි රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඕනි දේවල් මාරු කරන්න, ට්‍රැක් එක මාරු කරන්න හැමදේම. ඉතින් අලියෙක්ගෙත් අපි කියන්නේ අලියෙක් ඇතෙක් පාලනයේදී මේ මෙවලන් ඇත්ගොව්වෙක් සතුව තිබෙන්න ඕනි ඒ සතාව මෙල්ල කරන්න. මොකද ඒ සතාව පුරුදු පුහුණු වෙලා තියෙන්නේ මේ මෙවලන් වලට. හැබැයි මේ මෙවලන් නැතුව අපි හිතුවොත් වෙන විදිහකට සත්තු හද. දැන් තායිලන්තයේ අපේ හෙන්ඩුව නෙමෙයි ඒගොල්ලෝ හෙන්ඩුව වගේ ආයුධයක් පාවිච්චි කරනවා. ඉන්දියාවෙත් මේ හෙන්ඩුම සමානයි දිග හෙන්ඩුවක් පාවිච්චි කරනවා. මියන්මාරෙත් වෙන මෙවලම් පාවිච්චි කරනවා. ඒක රටින් රටට වෙනස් වුණත් අපේ රටේ හීලයාලින්ට හෙන්ඩුව සහ කෝට්ට ඒ වගේම ඔබ වහන්සේ කියන ඇත්ගොව පාවිච්චි කරන පිහිය පාවිච්චි කරනවා. ඉතින් අර ඒ විදිහට පාවිච්චි කරන්න ඇත්ගොව පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී වැරදියට පාවිච්චි කරපු අවස්ථා නැහැ කියලා කිව්වොත් මම බොරුවක් කියන්නේ. නමුත් අපි ඒවා අවම කරන්න අපේ ඇත්ගොව්වන් අපි පුරුදු කරන්න ඕනි, පුහුණු කරන්න ඕනි. ඒ දේ කරන්නත් ඉතින් අද ඉන්නේ අලිය ඇත්තු පොඩ්ඩයි. ඒ නිසා ඒ කර්මාන්තය එහෙම නැත්නම් ඇත්ගොව්වන් අද අඩු වෙලා යනවා. ඉතින් ඒ හින්දා මේක උගන්වන්න හෙන්ඩුවේ තියෙන හෙන්ඩුව පාවිච්චි කරන්න. දැන් මම අර කලින් කියපු නිල තියෙනවා. ඒ වගේම ඇවිස්සුම් කියලා කියනවා. ඒ කියන්නේ නිලයට අනිනවා නෙමෙයි නිල. ඒ වගේම වැරදි තැන් තියෙනවා. අපි උදාහරණයකට අපි දැන් මේ අතේ අපි කියනවා මේ ඉස්සරහ අතේ මෙතන හැන්න කොරහන්දිය කියලා. ඉතින් ඔය කොරහන්දියට බැරි වෙලාවකත් හෙන්ඩුවක් ගෑවුනොත් ඇනුනොත් මේ අත සදාකල් කොර ගහන තත්වයක් උදා වෙනවා සත. ඒ නිසා ගොවෝ හැටියට ඔය ඇනුම් මොනවද, ඇවිස්සුම් මොනවද, අනින්න සහ ඒ කියන්නේ ස්පර්ශ නොකළ යුතු තැන් මොනවද කියන එක ඇත්ගොවෙක් දැනගන්න ඕනි. ඉතින් ඒක හැමතිස්සෙම පාවිච්චියට නෙමෙයි ඇත්ගොවෙක් හැටියට දැනගන්න. නමුත් අලියෙක් අපි කියනවට කියන්නේ හීලයි කියලා. හීලාලි කියන්නේ මිනිස්සයාට හීල වෙලා තියෙන, මිනිස්සයාට තියෙන බය නැති වෙීම තමයි හීලයි කියන්නේ. නැත්නම් ඒ අලියා කැලේ හිටියනම් අපි වල් අලියෙක් කියනවා. අපේ ගෘහස්ත අලියෙක් කියන්නේ මිනිස්සයාත් එක්ක හීල වෙලා හැදීම, හීල කරගන්න මෙවැනි මෙබලම් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අතිශයින් වැදගත් මේ සියලුම මෙවලම් භාවිතය අවශ්‍යයි. මොකද අලි බලන්න මේ මෙවලම් අවශ්‍යයි කියන එක අපි පිළිගත යුතුයි අපේ රටේ සංස්කෘතිය තුළ මේ අලියතුන්ට මේවා භාවිතා කිරීම තුළ. 2005 තමයි ඔබතුමා ශ්‍රී දළදා මාලිගාවේ මුල්ම දියවඩන නිලමේවරයා විදිහට ඔබතුමාගේ පත්වීම ලබන්නේ. ඒ වෙනකොට ඔබතුමා රුහුණු මහා කතරගම දේවාලෙත් සබරගම මහසමන් දේවාලෙත් බස්නායක නිලමතුමා. මේ පෙරහැර මංගල්‍යයන් තුනම එකම වර්ෂයකදී ඔබතුමා කරනවා. මම හිතන්නේ වාග්ය සම්පන්නයි ඒ අවස්ථාව ජීවිතයේ කෙනෙකුට ලැබිච්ච. මම හිතන්නේ ඔබතුමා තමයි මේ පළමු අවස්ථාව ලබාගත්ත කෙනා. ඉතින් 2005 වර්ෂයේ ඉඳලා මේ වර්තමානයේ මෑත කාලීනව දක්වා මේ පෙරහැරට සම්බන්ධ වෙනවා නැදුම්ගමුවේ රාජා හස්තියා. නැදුම්ගමුවේ රාජා හස්තියා සුවිශේෂීම හස්තියෙක් බවට පත් වෙන්නේ ගම්පහ වැලිවේරිය සිට ඔහු පාගමනින් තමයි නුවරට ආවේ. හැබැයි නුවරට ඔබතුමා පත් වෙන්නට කලින් නැදුම්ගමුවේ රාජා ආවේ නැහැ. ඒක අපි පිළිගත යුතු කාරණාවක්. නමුත් ඔබතුමා පත් වීමත් එක්ක නැදුම්ගමුවේ රාජා වර්තමානයේ වෙන විටත් වර්තමානයේ මිය යන තාක්කල් ඔහු පෙරහැර සඳහා සහභාගී වුණා. නැදුම්ගමුවේ රාජා අපිට ඉන්දියාවෙන් ලැබිච්ච හස්ති රාජ්‍යයක් බොහොම ලස්සන ඇතෙක්. නැදුම්ගමුවේ රාජා පසුගිය දවස්වල මිය යනවා. නමුත් අද කොළඹ ජාතික කෞතුකාගාරයට ගියොත් ඔහුව ජීවමානව බලන්න පුළුවන්. මේ සියල්ලම පිටිපස්සේ නිහඬ සේවයක් කරේ ඔබතුමා. මම ඒක හොඳ ආකාරම දන්නවා. මම කැමතියි ඒ ගැන දැනගන්න ඔබතුමාගේ. ඔව් හම්ද ඇත්තටම මම කියන්න කැමති නැදුම්ගමුවේ රාජා ගැන කතා කරද්දී අපි කතා කළ යුතුම
ප්‍රධානම චරිතය හර්ෂ ධර්ම විජය වෙදරාළහාමි. එහෙම නැත්නම් එතුමාගේ පියා. මගේ මුල් භාගයේදී එහෙම නැත්නම් 1999 සබරගමු මහා සමන් දේවාලයේ පෙරහැරට නැදුම්ගමුවේ ඇතා ගෙන්වා ගැනීම මං ලොකු කැපවීමකින් කරපු කටයුත්තක්. ඒ වෙන විටත් විශේෂයෙන් ඇන්ටන් තෙන්නකෝන් නිලමතුමාගේ කාලය තුලත් නැදුම්ගමුවේ ඇතා, බෝතලේ ඇතා, වැවල දෙනිය ඇතා, සබරගමු මහා සමන් දේවාලයේ වගේම පෙරහැරට ගියා. ඒ වගේම කන්නංගර මහත්තයාගේ ඇතා වැනි සත්තු. නමුත් මම සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ වුණායින් පස්සේ පෙරහැරට හැමදාම නැදුම්ගමුවේ ඇතත් ඒ වගේම මම හිතන්නේ සමන් දේවාලේ පෙරහැරට බෙල්ලන්විල ඇතත් පළවෙනි වතාවට මට ගේන්න වාසනාව ලැබුණා. ඒ ඇත්තු දෙන්නම පෙරහැරේ යනවා කියන්නේ පුදුම අලංකාරයක් තිබ්බ සත්තු දෙන්නේ. ඉතින් ඒ නැදුම්ගමුවේ ඇතා සබරගමු මහා සමන් දේවාලයට ගෙනීම වගේම අපි අලි හාම්පුත්තු හැටියට අපේ මේ සංවිධානය තුල මිත්‍රත්වයක් අපි ගොඩනගාගෙන තියෙනවා. ඇත්තටම නුවර පෙරහැරට මම දියවඩන නිලමේ වූවායයි කියලා අපිට අලි ඇතුන් සහභාගී කරගන්න බෑ. ඇත්තටම මේ අලියෙක් ඇතෙක් පෙරහැරකට සහභාගී කරනකොට ඒ ගෙදරට ගිහිල්ලා ආරාධනාවක් කළා. අපේ පෙරහැර අහවල් දින සිට අහවල් දින දක්වා තියෙනවා. ඔබතුමාගේ ඇතාව අපේ පෙරහැරටම අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සහභාගී කරවන්න කියලා අපි විමසුවාම දෙන්න පුළුවන් බැරිකම ඒ අලි හාම්පුතා සඳහන් කරනවා. ඒ වගේ අපේ චාරිත්‍රයක් තිබ්බා. මේ හැම අලි අයිති ස්වාමින් වහන්සේ නමකට එහෙම නැත්නම් අලි හිමියෙක්ගේ ගෙදරකට ගිහිල්ලා අපි ආරාධනා කරනවා. ඒ ආරාධනා කළා ඒ සඳහා අවශ්‍ය ඒ කාලේ අලි ඇතුන් පයින් ගියේ නැදුම්ගම ඇතා හැමදාම පයින් ගියේ. ඉතින් අපි ඒ ඇතාට ගිහිල්ලා මිල මුදල් ගැන නෙමෙයි අපි අලියෙක් ඇතෙක් ගේනකොට මග වියදමක් තියෙනවා. ඇත්ගොව්වන්ගේ වියදම් තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය පිරිවැයක් වෙනවා නම් අපි ඒව ලබා දීලා ආරාධනා කළා ගෞරවාන්විතව ඒ හර්ෂ ධර්ම විජේරාළහාමි මහතා එම නැත්නම් එතුමාගේ පියා ගෞරවාන්විතව සබරගමු මහා සමන් දේවාලයට පෙරහැරට හැමදාම යවුවා. ඒ වගේම මම රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වුණාමත් මම හර්ෂ අයියාගෙන් ඉල්ලා හිටියේ ඇතා කතරගම එවන්න එපා. මොකද දුර වැඩි පයින් යන නිසා අපි ඇත්තටම ඉල්ලීමක් කළෙත් නැහැ. ආරාධනා කළෙත් නැහැ නුවරට එන්න. ඇතා නැතුව හර්ෂ අයියට පෙරහැර බලන්න එන්න කියලා අපි ආරාධනා කළා ඒ පවුලේ උදවියට. නමුත් මම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ වරයා හැටියට තේරීපත් වෙනකොට විශේෂයෙන් හර්ෂ ධර්ම විජය වෙදරාළහාමිත් ලොකුරාළහාමිත් හැමෝගෙම හිතේ තිබ්බා මම දියවඩ නිලමේ වුණායින් පස්සේ මට තෑග්ගක් හැටියට මට උදව්වක් හැටියට නැදුම්ගමුවේ ඇතා නුවර පෙරහැරට එවනවා කියලා. අන්නේ උදව්ව ඒ තෑග්ග තමයි 2005 වසරේදී දළදා පෙරහැරට නැදුම්ගමුවේ ඇතා නුවර එව්වා. ඒ වගේම කියන්න සන්තෝෂයි එදා නුවර පෙරහැරේ මම හිතන්නේ මෑත භාගයේ අවසාන වශයෙන් අලි 113 දෙනෙක් පෙරහැරේ ගිය එකම පෙරහැර 2005 දී. ඉතින් විශාල අලි ඇතුන් ප්‍රමාණයක් ආවා. ඒ වගේම නැදුම්ගමුවේ ඇතා පෙරහැර කරඬුව වඩම්මන් අපි යොදාගත්තා. අතා මුල් අවස්ථාවේදී අපි රන්සිවිගේ බදින තැනට එන්න එක කැමති වුණේ නැහැ. ඇතාට ඉඩ කඩ මදි එතන. ඒ නිසාම බොහොම අමාරුවෙන් තමයි අපි පළවෙනි දවසේ ඇතා ගත්තේ. ඊට පස්සේ ඉඳන් ඇතා පුරුදු වුණා. කෙසේ හෝ එදා සිට මම හිතන්නේ පුරා වසර 13කට වැඩි කාල සීමාවක් ඇතා පෙරහැර කරඬුව වැඩමවීමට ඇසළ පෙරහැර මංගල්‍ය තුල කටයුතු කළා. එපමණක් නෙමෙයි. ඉතින් ඒ ඇතා ඒ ආපු ගමන මුළු රූපවාහිනිය තුලින් සහ විශේෂයෙන් කළු මාමා කියලා ඔබ කියනවා වෙන්න පුළුවන්. අපි කළු අයියා කියනවා. එහෙම නැත්නම් අපි කළු පුතා කියන ආමන්ත්‍රණය කරන්නේ අපි. කෙසේ හෝ ඒ නැදුම්ගමුවේ රාජත් කළු පුතත් එහෙම නැත්නම් කළු මාමත් සමාජගත වුණා.
නුවර පෙරහැරේ අගෝස්තු මාසයේදී එහෙම නැත්නම් ජූලි මාසයේදී නුවර පෙරහැරට එනකොට මග දෙපස නුවරේ ඉඳන් එහෙම නැත්නම් වැලිවේරියේ ඉඳන් නැදුම්ගමුවේ ඉඳන් නුවරට එනකන් මග දෙපස පිරිස් රැස් වුණා. එදා සිට අද දක්වා ඒ ඇතාට ගෞරව කළා. ඒ වගේම ජාතික වස්තුවක් බවට ඒ ඇතාව පත් කළා. ආරක්ෂාව ලබා දුන්නා. අද වෙනකොට ඇතා ජීවමාන නැති වුණත් ඇතාගේ ඒ ජීවමාන ස්වරූපයෙන්ම කොළඹ ජාතික කෞතුකාගාරයේ නිර්මාණය කළා. ඔබට දැක බලා ගන්න පුළුවන් හස්තියෙක් බවට අද නිර්මාණය වෙලා තියෙන. ඒ ඇතා කතා කළ යුතුම සතෙක්, ශාරීරික වශයෙන් විශාලම සතෙක්. ඒ වගේම දත් යුවල ඉතා ලොකු විශාල දත් යුවලක් තිබ්බ ඇතෙක්. ඉතින් මේ ඇතා මම හිතන්නේ අපිට ලාංකිකයන් වජියට අපි සුවිශේෂී අහිමි වෙච්චි තවත් එක වස්තුවක්. නැදුම්ගමුවේ රාජ්‍ය හස්තියා අද වෙනකොට ජාතික වස්තුවක් බවට පත්වකට හමාරයි. ජාතික කෞතුකාගාරයේ ඔබට මේ හස්තියාව ජීවමානව ලෙසින් බලා ගන්නට පුළුවන් අවස්ථාව තිබෙනවා. ඊළඟට මම කතා කරන්නේ වර්තමානයේ සුවිශේෂීම ඇත්තු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කතරගම වාසනා හස්තියා. ඔබතුමා එහි බස්නායක නිලමේ ධූරයේ ඔබවපු නිසාත් එදා සිට අද දක්වා නුවර දළදා පෙරහැරට කතරගම වාසනා සහභාගී වෙන නිසාත් ඔබතුමා වාසනා පිළිබඳව හොඳින් දන්නවා. ඒ වගේම තමයි ඔබතුමාගේ ඇත්පන්තියේ ප්‍රධානතම ඇතා ලෙස කටයුතු කරන ඉන්දිරාජා හස්තියා. මේ ඇත්තු දෙන්න පිළිබඳව ඔබතුමාගේ තියෙන අවබෝධය සහ ඔබතුමා ඒ ඇත්තු දෙන්න පිළිබඳව දකින්නේ කොහොමද අපේ නිලම? ඔව් ඇත්තටම හාමුදුරේ මේ ඇත්තු දෙන්න වයසෙන් සමාන වෙන්න පුළුවන්. නමුත් ශාරීරික වශයෙන් ගත්තොත් වාසනා ඇතා ඉන්දිරාජට වැඩිය පොඩ්ඩක් උසයි සහ ශරීර වශයෙන් විශාලයි. නමුත් ඉන්දිරාජා ලාංකීය ඇතෙක් නෙමෙයි, ඉන්දියානු ඇතෙක්. වාසනා ලාංකීය ඇතෙක්. ඒ වගේම අපි දන්නවා ඉන්දිරාජාගේ ශරීරය දිහා බැලුවාම සහ අපි දන්නවා මිනිස්සු හැටියට තරබාරුයි ලස්සනයි වාසනා ඇතා. ඉන්දිරාජාගේ මම හිතන ශාරීරික ලක්ෂණ දිහා බලුවාම අපිට ඉන්නවා කෙට්ටු මිනිස්සු කියලා. ඒ වගේ ඒ ඇතාගේ ශරීරය වාසනා එක්ක සංසන්දනය කරන්න බෑ. නමුත් දත් යුවල සහ වයස සීමාව බොහෝසේ සමානයි. ඊට වඩා මම හිතන්නේ වාසනා පෙරහැරවල් වැඩි ප්‍රමාණයකට ලංකාවේ සහභාගී වෙලා තියෙනවා. ඉන්දිරාජා යම් යම් හේතුන් නිසා තෝරාගත්ත පෙරහැරවල් ප්‍රමාණයකට තමයි අපි ඉන්දිරාජාව සහභාගී කරන්නේ සහ ඇතාට ශාරීරික වශයෙන් දැන් ඇත්තු දෙන්නම මම හිතන්නේ අවුරුදු දැන් 50 සීමාව පැනලා තියෙන්නේ. ඉන්දිරාජත් 50 පැනලා සීමාවේ ඉන්නේ. ඒ නිසා අපි වගේ තමයි ඒ කියන්නේ ඇතෙක්ගේ අලියෙක්ගේ අවුරුදු 50 පැන්නන් පස්සේ අපි දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි දන්නවා අලින්ගේ අපි කියන්නේ දත් යුවල දත් කුට්ටන්. ඒ කියන්නේ අපි කතා කරන ඇද්දල නෙමේ කටේ දත් කුට්ටම අපි වෛද්‍ය විද්‍යාව අනුව 3 වතාවක් බැහැර කරනවා කියන එක තමයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. කෙසේ හෝ ඒ දත් 3 වෙනි දත් කුට්ටම අපි පරිස්සම් කරගන්න ඕනේ හැමදේ. ගෙවෙන්න දෙන්නේ නැතුව. නමුත් මේ ඉන්දිරාජගේ කටේ යම් පළද්දක් තියෙනවා. ඉතින් අපි ඒවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ දෛනිකව ඒ සැලසුම් කරගෙන ඇත්තටම දැන් ගත්තොත් එහෙම ඉන්දිරාජා මේ මාස 3ක් වැනි කාල සීමාවක් අපි කම්බුල් තෙමෙන්නේ නැති වුණත් ඇතා ආරක්ෂා කළා. ඉතින් ඒ පිළිබඳව අපි දෛනිකව අධ්‍යයනයන් විශේෂයෙන් ඇත්ගොව්වන් පිළිබඳව අද ඉන්දිරාජ බලන්න ඇත්ගොව්වන් අඩුයි, සුදුසු පුද්ගලයෝ නැහැ. ඉතින් ඒක මම හිතන්නේ අමාරු කාර්යයක්. ඇත්තටම දැන් මේ වෙන විට ඉන්දිරාජ බලාගන්නේ පුලතිසි රාජා බලන අයුවන්. මොකද මට විශ්වාසයක් දීලා සතා බාර දෙන්න පුළුවන් හස්තිපාලකෙක්. ඉතින් ඒ විදිහට අපිට අලි හාම්පුත්තු හැටියට එහෙම නැත්නම් බාරකරුවන් හැටියට අපිට තීන්දුව ඇත්ගොව්ව අවවාස කතා කරන හස්තියන් දෙදෙනා කතා කරනවා වගේම පාලකයන් පිළිබඳව එහෙම නැත්නම් ඇත්ගොව්වන් පිළිබඳවත් අපි අවධානය යොමු කර යුතුම කොට්ටාසයක්. ඒ නිසා මොකද අපිට සතාට ගැළපෙන ඇත්ගොව්වෙක් අපි යොදන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ ඇත්තු දෙන්නම ඉන්නවා. ඒ වගේම අජිත් තමයි
වාසනාව ඇතා බලාගන්නේ. හැබැයි අජිත්ට ඉස්සෙල්ලා කළු අයියා අජිත්ගේ තාත්තා තමයි කතරගම ඇතා බලාගත්තේ. ඊට ඉස්සෙල්ලා ඇතා බලාගත්තේ සිරිල් තමයි ඇතා පොඩි කාලෙම වාසනාව ඇතා බලාගත්තේ. නමුත් කාලෙකදී සිරිල්ව ඉවත් කරනවා. නමුත් මම රුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වුණාට පස්සේ සිරිල්ව නැවතත් වාසනාව බලා ගන්න නෙමෙයි මද්දු බලා ගන්න මම ගේනවා. මද්දු අතින් සිරිල් මට මතකයි සිරිල් මැරුම් කනවා. ඒ වගේ ඉතින් මේ අපිට මේ අලියත්තු දිහා බලද්දි ඒ වගේ අලියතුන් ගොව්වන් අපි අතේ ඇඟිලි ගන්න තමයි සුදුසු කට්ටිය එන්නේ. ඉතින් අපිට අලින්ට වගේම ගොව්වන් සොයා ගැනීම සහ පාලනය කර ගැනීම හරි අමාරු කටයුත්තක්. ඉතින් ඔවුන්ගේ කැපවීම දායකත්වය තුළ තමයි හාමුදුරනේ. මොකද අපි අලියත්තු බලා ගන්න. ඔවුන් අතින් වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ වැරදි වළක්වා ගැනීම හාම්පුතු හැටියට උපදෙස් ලබා දීම තමයි අපි තුලින් වෙන්නේ. හැබැයි අපිට මේ අලියත්තු හදනවා වගේම අපිට ලොකුම අමාරු කටයුත්ත මේ පෙරහැර සංස්කෘතිය රැක ගන්න අපි සත්තු ලබා දෙන්න ඕනි. නමුත් අපිට මේ අවම සත්තු ප්‍රමාණයක් ඉන්න නිසා ලංකාවේම පෙරහැරවල් වලින් අලියත්තු ඉල්ලනවා. ඉතින් මම හිතන්නේ කතරගම වාසනාවට ඉන්දිරාජට දල්දා මාලිගාවට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා මේ පෙරහැරවල් වලට අලියතුන් ලබා දීම. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී දැන්ටත් ප්‍රමාදයි අපි මේ සෑම දිස්ත්‍රික්කයකටම විහිදෙන විදියට අලියත්තු හිටියොත් මේ පෙරහැර සංස්කෘතිය පවත්වන්න පුළුවන්. අපේ අලියතුන්ට යෙදෙන එහෙම නැත්නම් වැඩිපුර පෙරහැර ලැබෙන එක අවම කරගන්න පුළුවන් වෙයි කියන එක හිතනවා. ඔබතුමා හීලා අලියතුන් සංගමයේ සභාපතිතුමන් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම අලියතුන් පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ දන්න කෙනෙක් විදිහටත් අපි හොඳ ආකාරව ඔබතුමා හඳුනාගෙන තිබෙනවා. අපි කතා කරනවා මේ පෙරහැර සංස්කෘතිය, ඒ වගේම මේ සංස්කෘතිය තුළින් ලෝකයට විහිදෙන අපේ තියෙන ප්‍රෞಢ අභිමානය පිළිබඳව කතා කරනවා. හැබැයි නිලමෙතුමනි කිහිප දෙනෙක් කරන සමහර වැඩ නිසා සමාජගත කරන වැරදි කාරණාවන් නිසාද හීලා අලියත් පරපුරට දරුණු ලෙස ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. අපිට තායිලන්තයෙන් ලබා දීච්ච මුතුරාජ නැවත වතාවක් තායිලන්තයට රැගෙන යනවා. ඔබතුමා 2005 වර්ෂයේ 113ක් අලියත්තු සම්බන්ධ කරගෙන පෙරහැර පැවැත්වුවා කිව්වා. නමුත් අද හීලා අලියත්තු 100කට ආසන්න භාවයට පත් වෙලා තියෙනවා, අභාවයට පත් වෙලා තියෙනවා. ඒකිනුත් පෙරහැර කාලයට ගන්න පුළුවන් 60ක් 70ක් විතර වගේ තමයි ඉන්නේ නිලමෙතුමනි. මොනවද නිලමෙතුමනි මේ ගැන කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම හාමුදුරනේ මේක ලොකු භාග්‍ය සම්පන්න කාරණයක්. මොකද අද අපි කතා කරන අලියත්තු 94 දෙනෙක් ඉන්නේ. හාම්පුත්තු ගත්තොත් 50 60ත් අතර. හැබැයි මේ පෙරහැර ගැන එහෙම නැත්නම් අලියත්තු ගැන කතා කරන්නේ මේ 60 දෙනා. එහෙම නැත්නම් පෙරහැරවල් 220ක් 25ක් තමයි ලංකාවේ තියෙන්නේ. අලියත්තු ඕනි කරන්නේ මේ පෙරහැර කරන ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට එහෙම නැත්නම් නිලමෙතුමාන්ලාට එහෙම නැත්නම් බාරකාරතුමාන්ලාට. ඒගොල්ලන්ට තමයි පෙරහැරට අලියත්තු වෙන්නේ. එතකොට මේ අලියත්තු ගැන කතා කරන කොටාසය දෙක වෙන්නේ මේ අපි කතා කරන අලියතුනුයි හිමියනුත් එහෙම නැත්නම් අර කතා කරන පෙරහැර සංවිධායකයන් එහෙම නැත්නම් ඔබ වහන්සේලා වගේ අලියතුන්ට උනන්දුවක් දක්වන ඊටාම සුළුතරයක් වූ සමාජ මාධ්‍ය හසුරවන පුද්ගලයන්. නමුත් රටේම මේ හැමෝම රූපවාහිනී නාලිකාවකින් වෙන්න පුළුවන්, පුවත්පතකින් වෙන්න පුළුවන්, සමාජ මාධ්‍යයෙන් වෙන්න පුළුවන් මේ අලි ඇතුම් පිළිබඳව ප්‍රවෘත්ති නිර්මාණය උදෙසා වැරදි සමාජ මතයක් සමාජගත කරනවා. මේ බලන ඔබ අලි ඇතුන්ට ආදරය වුණත් උවමනාවක් තිබුණත් ඔබ දකින්නේ ධනාත්මක ප්‍රවෘත්ති නෙමේ ඍණාත්මක එහෙම නැත්නම් වැරදි වටහා ගැනීම. ඒ නිසාම සමාජය තුළ ඇත්තටම වැරදි මතයක් විශේෂයෙන් ලංකාව තුලත් විදේශය තුලත් නිර්මාණය කළා. අද මේ ව්‍යාපාරයක් බවටත් පරිවර්තනය කරගත්ත කොටසක් ඉන්නවා. ඒ නිසාම අපිට මේ අලියත්තු නැති වෙලා යනවා. ඒක හොඳින් වටහා ගන්න ඔබ. මොකද වටහා ගත්තේ නැත්නම් අපි ලාංකීය අභිමානය ලෝකෙටම ගෙනියනවා. අපි දළදා පෙරහැර ගැන කතා කරනවා. ආසියාවේ විශාලතම
මංගල්‍ය බවට දළදා පෙරහැරපත් වෙනවා. හැබැයි මේ පෙරහැරේ ගෙනියන්න අලියැත්තු නැති වෙච්ච දවසට ඔබ අපි කවදත් අපිට පොතපතටවත් පමණක් සීමා වෙච්ච ඉතිහාසයක් වෙයි. ඒ නිසා අපි මෙච්චර අලියැත්තු ඉන්න මේ රටේ හීලා අලි පරපුර රැකගත යුතු වෙනවා. ඒ සඳහා අපි කියන්නේ කැලෙන් අලි ගෙනල්ලා මේ අපිට දෙන්න කියලා. නමුත් මේ හීලා අලියත් පරපුර ගෙනියන්න යම් ක්‍රමවේදයක් ඒ කියන්නේ ගෘහස්ථාලයෙන් ඇති කරන්න එහෙම නැත්නම් බෝ කරන්න එහෙම නැත්නම් පින්නවල වැනි තැනකින් ගෘහස්ථාලයෙන් අපිට ලබා දෙන්න යම් ක්‍රමවේදයක් සකස් විය යුතුයි. ඒ සඳහා මහ ජනතාව හැටියට අලින්ට අජන්ට ආදරය කරන පිරිසක් හැටියට ඔබට යුතුයකමක් වගකීමක් වෙලා තියෙනවා. අපිට මොකද නැත්නම් මේක අපිට තනියෙන් කරන්න බැරි දෙයක් තාමනේ. අපි පෙරහැර ගැන කතා කරද්දී අලියැත්තු ගැන කතා කරනවා. ඒ වගේම අලියැතුන්ට ආදරය කරන පිරිසක් හැටියට ඉතා ස්වල්ප ප්‍රමාණයක් අලියැතුන් හදලා පළපුරුද්ද තියෙනවා. ඇත්තටම අලියෙක් ඇතෙක් හදන්න නම් පළපුරුද්දක් තියෙන්න ඕනේ. කළ පුරුද්දක් තියෙන්න ඕනේ. දැක පුරුද්දක් තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණා ඇති වුණ එවැනි පිරිසකට හරි මේ අලියැතුන් ලබා දුන්නොත් ඉදිරියේදී මේ සංස්කෘතිය රැක ගන්න අපිට අවස්ථාවක්. ඒ නිසා රටේ සමාජ මතයක් අද නොයෙකුත් සංවිධානාත්මකව නොයෙක් බලපෑම් කිරීම නිසා අලියැතුන් අපිට ලබා ගැනීමේ හැකියාවක් ඒ වගේම බාධාවක් ඇති ලබා දීමේ හැකියාවට බාධා පැමිණලා තියෙනවා. ඒ කියන්නේ රජයකට පවා අලියැතුන් ලබා දුන්නොත් ඒ සඳහා විරුද්ධව නීතිමය කටයුතු නොඑක් ආකාරයෙන් විරෝධතා පවත්වනවා. ඉතින් මම කියන්නේ අපි ලාංකිකයන් හැටියට මේ පෙරහැර සංස්කෘතිය රැක ගන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ සංචාරක කර්මාන්තය අපි විදේශිකයන් අපිට විදේශ විනිමය හම්බ වෙන්නේ සංචාරකව පැමිණෙන. ඒ වගේම වනාලි සහ ගෘහස්ථාලි දෙකම මේ ලංකාවේදී දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවේ, තායිලන්තේ, මියන්මාරේ දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සංචාරක කර්මාන්තයේ මත රඳා පවතින රටක් හැටියට වනාලියත් ගෘහස්ථාලියත් දෙකම මේ කොට්ටාස දෙකම ඉන්න ඕනේ. ඒ වගේම පින්නවල ඉන්නේ අපේ හාමුදුරුවෝ වනාලිත් නෙමෙයි ගෘහස්ථාලිත් නෙමෙයි ඒ අතර මැද කොටසක්. ඒ නිසා මෙතන ගත්තොත් එimhe ලංකාවේ කොට්ටාස 3 කලිය ඉන්නවා. ඉතින් මේ කොට්ටාස 3ම සමාජය තුළ ලංකාව තුළ ඉන්න ඕනි. හැබැයි අද මේ හීලා ඇලි පරපුරට සමාජිකයන් එක් නොවීමම මේක වඳවීම ගෙන්ම යන්න කාරණාවක් වෙලා තියෙනවා. එතකොට ඔබ අහන්න පුළුවන් ඇයි ඕගොල්ලෝ බෝ කරන්නේ? අපිට බෝ කරන්න වයසේ ගෑනු සත්තු අපේ අලි හාම්පුතුන් සතුව නැහැ. එහෙමනම් අපිට බෝ කරගන්න අවශ්‍ය ගෑනු සත්තු අපේ හීලා අලි සංචිතයට ලැබිය යුතුයි. ඉතින් ඒ කාරණා පිළිබඳව මම හිතන්නේ විශේෂ අවධානයක් යොමු කළේ නැත්නම් තව අවුරුදු 20ක් යනකොට මේ හීලා අලි සංචිතයේ අලි 25 දෙනෙක්ට 30 දෙනෙක්ට සීමා වෙයි කියන එක තමයි අපේ ගණන ඉතාම භයානක තත්ත්වයක්. ඒකට හේතු වෙලා තියෙන අපේ හාමුදුරුවෝ 1950 දී පනාමුරේ අලි ගාලත් සමග ගාල් වශයෙන් අලි ඇල්ලීම නැවතුණා. එතකොට අලි ඇල්ලීම නැවතුණා. නමුත් 70 දශකයේදී පීබී කළුගල් අමාත්‍යතුමා අලි ඇතුන් ඇල්ලීම සඳහා බලපත්‍ර නිකුත් කළා. ඊට පස්සේ අලි වෙන්දේසි සහ අලි ඇල්ලීම නැවතුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට වර්තමානයේ දක්වා රාජ්‍ය නායකයන් විහාරස්ථාන කීපයකට අලි ඇතුන් පූජා ඔප්පුමගින් පූජා කළා. අන්නේ අලි ඇතු ටික තමයි විශේෂයෙන් 80න් පස්සේ 87න් පස්සේ ලබා දුන් අපි අර කියන ජනරාජගේ ඉඳන් ලබා දුන්නු අලි ඇතු මම හිතන්නේ අපේ හාමුදුරුවෝ 30කට අඩු ප්‍රමාණයක් ඉන්නේ. ඒ 30 දෙනා තමයි ඒ 30 දෙනාගෙනුත් මම හිතන්නේ තව 10 දෙනෙක් විතර ගියාම අලි ඇතුන් 25කට වගේ සීමාවේ තව අවුරුද්දකදී ලංකාවේ හීලා අලි පරපුර. ඉතින් ඒක ඉතා සෝචනීය තත්වයක්. මම හිතන්නේ එය ඉදිරියට උදා නොවේවා අපේ මේ හීලා සංචිතය අපි දැනටත් පරක්කුයි කෙසේ හෝ වැඩි කරගත යුතුයි කියන එක සමාජයට මේ අවස්ථාවේදී කියන්න අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි කතා කරේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමන් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන් එක්ක. එතුමන්ට අලි ඇතුන් පිළිබඳව හසල දැනුමක් සහ හසල අවබෝධයක් තිබෙනවා. මොකද අලි ඇතුන් සමග තමන්ගේ ජීවිතයේ වැඩිපුර කාලයක් ගත කිරීම නිසා.
ඉතින් ඇත්තටම ඉතාමත්ම සෝචනීය සහ භයානකම තත්ත්වයක් තමයි මේ අපේ සංස්කෘතිය නැති වෙන එක. නමුත් අපිට තියෙන මේ සංස්කෘතිය අපි රැකගත්තොත් අපේ අභිමානය අපේ ලෝකයට විදහා පාන්නට පුළුවන්. හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය කියලා අපි දළදා මාලිගාවේ පෙරහැර හඳුන්වන්නේ මුළු මහත් ලෝකෙම මිනිස්සුන්ගේ අවධානය දිනාගත්ත පෙරහැරක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ සමහරක් විට දකින්නට ඇති ගුවන් යානා තුල පවා අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානා තුල පවා ඒ පෙරහැර කාලෙට මේ චිත්‍ර රූප මේ පින්තූර ඒ ෆ්ලයිට් වල පවා ගුවන් යානවල පවා ප්‍රදර්ශනය කළ ලෝක රටවල් වලට යනවා. මේ තමයි අපිට තියෙන සංස්කෘතික මේ වශයෙන් වටිනාකම. ඉතින් මේ සංස්කෘතිය රැක ගන්නට එකතු වෙන්නට කියලා හැම දිනාටම ආරාධනා කරමින් අපිත් එක බොහොම රසවත් හරවත් ඉතාමත් වැදගත් වැඩසටහනක් සඳහා එකතු අපේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්ට නමස්කාර පූර්වකම ගෞරවනීය ස්තුතිය ඔබතුමන්ට පුද කරනවා. එසේ පුද කරමින් ඔබතුමන්ට ඉදිරි දසවසර තුළ මේ දළදා මාලිගාව වෙනුවෙනුත් ඒ වගේම ශ්‍රී ලාංකික හීලෑලියත් පරපුර වෙනුවෙනුත් සේවයක් කරන්නට සුවිශේෂී සේවයක් කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අවසරයි හැමෝටම. එසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අදට මා ඔබෙන් සමුගන්නටයි සූදානම තවත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස